මේ රටේ නීතියෙන් කසාද බඳින්න වයසක් තීරණය කරලා තිබුණට මේ වයසෙන් පස්සේ කසාද බඳින්න බෑ කියලා නීතියක් නැහැ. කොයිතරම් පට්ට නාකියෙකුට වුණා කාන්තාව කැමති නම් කසාද බඳින්න පුළුවන්. බලන්න දුව මේකවත්. කොහොමද මේක? පොඩ්ඩක් බාලයි නේද? ටිකක් භයානකයි. භයානකයි? ඒ මොකෝ? මීට අවුරුදු 18කට 20කට ඉස්සර මනමාලියක් බලන්න ගිය වෙලාවේ මේ ළමයාගේ අම්මවත් බලන්න ගියාද නැද්ද? අඳුරගත්තොත් හරි නෑ නේද? කොහොමද මෙයා ෆිට්ද? මෙයාගේ මගුලට ඉස්සර අව මගුල නම් සිද්ධ වෙයි වාගේ. ඊළඟ එක්කෙනා පෙන්නන්නේ. මෙයා කොහොමද? මෙයා නම් හොඳයි වාගේ. නවත්තපන්. ඇයි වනමාලි වැඩ කරන ගාමන්ට් එක මෙතන තියෙන්නේ. වනමාලි වැඩ ඇරිලා ඉන්නේ මෙතනින්. වැඩ කරන වෙලාවට ටෙලිෆෝන් කරන්නත් බෑ. අනික මාසෙටම නිවාඩු තියෙන්නේ ඕයටයි ඉරිදතුනටයි විතරයි. අර බලපන්. ඇට බැනපු කොල්ල දෙන්නෙකුත් ඇවිල්ලා. ෂුවර් එකටම අපිට ගෑල්ලන්න සෙට් කරගන්න බැරි වෙයි. ඒ මොකද බං? අර බලපන් ගොර අංකල් ඇඟලින් ජෙන්ඩි. දැන් කාලේ කෙල්ලොත් කන්ති අංකලට තමයි බං. මගේ ඇස්වලට සමහර විට මිස්සුනොත් එහෙම. මගේ ඇහැට මිස්සුනත් උඹේ ඇහැට නම් මිස්සෙන්නේ නැහැ. යමු. මරේ. අංකල්ලා දෙන්න හොඳ කෑලි දෙකක් දාගත්තට පස්සේ හිතුරුනොත් අපිට කියන්න. හරි හිතුරුනොත් දෙන්නම්කෝ. නේ අපි යන්න මෙතනින්. කොහෙ යන්නද බං? අර බඩ දැන්න ගෙල්ලෝ ඉන්නේ. මේ බලංකෝ මේ. මැඩම් සැකසයිට කීප දෙනෙක්ම ඉන්නවා මැඩම්. අංකල්ලාගේ මට පස්සම අපිට මොකද වෙන්නේ? ඒ බලපන්කෝ මේ අංකල් නිකන් ජේ කුමාරතුංග වගේ. අර අංකල් නිකන් ජෝබේ වික්‍රම වගේනේ. පොර පූසා වගේ ඉන්න හැටි විතර. පාසක බලලු තමයි බං මියොත් දෙන්න අල්ලන්නේ. මෙතන අල්ලන්න බියෝ නෑ. පොර පූසා කියලා ගිහින් තමගේ තාත්තා කියා ගන්න. නාකි නිසා යොසුවා මිසා ආත්තලා ඇදලා ගත්තොත් දෙන්නේ කංගඩි පුපුරන්න. හරි කලබල කරගන්න එපා. තාත්තගේ වයසින් ඉන්න කෙනෙක් තාත්තා ගැන මතක් කරන්නේ නැතුව වෙන කවුරු ගැන මතක් කරන්නේ නැතු පුතේ. කවුද මෙතන ගෑල්ලමයින්ට කටද කරන්නේ? මැඩම් මේ අපි අර නාකි ඩබල තමයි එළු ළඟට ගිහලා රාසින් මොනවද කියනවද එහෙමනේ. එතකොට තමුන්ලා අපි මේ වැඩේටලා ගෙදර යන ගම. කෙලින්ම ගෙදර යනවා. මගේ ඉඳලා වුණොත් බලාගමු. හරි මැඩම්. ෂුවරෙන්ට මෙතන තමයි මැඩම් ගෑල්ලමයින්ට කරදර කරේ. මත් දෙන්න පැණි හොයනවා යන්නේ. මොකද මේ? යමු පොලිසියට. මොකද අපි කරපු වැරද්ද? නම් පැණි බේරන්නේ. ඇයි අපි මොකද කෙරුවේ? චැන්ඩියට අඳගත්ත හම්පඩ නාකි. තොපිට මගුල් විසේනේ. නොයිසේ නැති. මොකක්ද තමුගේ නම? ජිනේ. සම්පූර්ණ නම කියන්නේ ලැජ්ජද? නැත්තම් නම කැත කරගෙනද? ජිනදාස පියරත්න. මගේ නම විජේරත්න බෙලහින්න. තමුන්ගෙන් දැහුවේ නම්බ? තමුන්ගේ නම ජිනදාස පියරත්න විතරද? වාසකමක් එහෙම නැහැ? පරම්පොලගේ ජිනදාස පියරත්න. මං තමුන්ගෙන් දැහුවේ? මටනේ මගේ නම කියන්න එපා කිව්වේ. ඒකයි මම මෙයාගේ නම කිව්වේ. මෙයාට ඕන නම් මගේ නම කියන්න කියලා. නොමෙතන. කාමරේ කස මොනවද මේ දාගෙන ඉන්නේ? ගලවන සෙරම. ශාමලි මේක ලියාගන්න. අරම්පොලගේ ජිනදාස පියරත්න යන අය සේවය නිමවි නිවෙස් බලා යමින් සිටි තරුණ ගැහැණු ළමයින්ට රහසින් අසභ්‍ය වචන කියමින් අනවශ්‍ය තැන් ස්පර්ශ කරමින් හිරියොතා බිඳීමට තැත් කිරීමේ වරදට
අත්අඩංගුවට ගනු ලැබූහ. තමුන්ගේ ගෙදර වෙන කවුද ඉන්නේ? ඒයි මොනවද තමුන්ලා දෙන්නා කරන්නේ? යානේ. අදගන්න. තමුන්ලා දෙන්න නම් මහවල් පරය දෙන්නේ. අදගන්න උදේ දෙක. මේ මැඩම් නේ ඉතින් කීවේ අපිට ගලවන්න කියලා. මං ඇඳුම් ගලවන්න කිව්වද මිනිහා? කන්නාඩි දෙක ගලවනවා. හරි දෙක. කන්නාඩි දෙක නේද? කොහොමද ශාන්ති හෝටලේ? හරි ලස්සන තැනක් මේ. ලස්සන හොටෙල. යන්කෝ එතකොට මේ මොකටද ඔයා දැන් මාව මෙහෙට එකගෙන එන්නේ? ඒක හරි වැඩක් නෑ. වයිෆ් හෝටලේට එක්කන් එන එක ප්‍රශ්න කරන්න තමයි. හරි. අනේ දනේ මොකටද මාව එකගෙන ආවේ කියන්න? ශාන්ති අද මම මේ හෝටලේ සල්ලි වලට අරගන්නයි යන්නේ. සල්ලි වලට? අනේ දනේ අද ඉච්චර හොඳ දවසක් නෙමෙයි මේ. ඔයාට ගන්න ඕනේ නම් අපි හෙට ගමු. නෑ. මේ ශාන්ති මම ඔය හඳහන් කේන්දර විශ්වාස කරන මිනිහෙක් නෙවෙයි. අද මට මේකට ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේකේ වටිනාකමෙන් හරි අඩකට මට හම්බ වෙන්නේ. නැත්තම් මේ යකා මේක වෙන කෙනෙකුට විකුණලා දායි. මුළු ජීවිත කාලෙම මට හුල්ල ඉන්න වෙන්නේ පී. අනේ මන් දැන් ඩිස්ටර්බ් කරන්න එපා. හලෝ Hello, sir. Morning, sir. Morning. කොහොමද සර්? Sir, උදේ ඉඳන් සර්ලා එනකම් බලන් ඉන්නවා. හැබැයි sir මේ ශාන්ති මෙයා එක්ක ගිහිල්ලා මොනවද අඩුපාඩුකම් තියෙන කියලා බලන්න. please come. Come. මේ Oh, madam. මිස්ටර් මහේෂ් ස්ටාෆ් එක කොච්චර විතර ඉන්නවද? Staff එක දැනට 80ක් විතර ඉන්නවා, madam. ධනවාස මුදලාලි. මොකද මේ තරක්? එන්නේ. එන්නකෝ. මම මේ බැලුවේ මේ හොටෙල් එක හරි ලස්සනයිනේ. ඔයාට මේ හෝටලේ ලස්සන බලන්න පුළුවන් තව ඉස්සරහ. සුබ කටයුතු වලට වෙලාවක් කරන්න හොඳ නැහැ. එන්නේ. ඔන්න මාඩි. ඔන්න මාඩි. මොනවද ලෝයර් මහත්තයා බලාගෙන ඉන්නේ? ඔන්නකො දිලා දඩවස මහත්තයාට කියලා අස්සන් ගන්නකෝ. ඉක්මන් කළා. කොපෙන්. පොඩි. මේ වගේ සුබ කටයුත්තක් කරද්දී ඉස්සෙල්ලාම චෙක් අප ගණන්දුරු කරගෙන ඉමු. මේ ඒ ගෙදර තාරියද? තියනද? නිදාසිය සකරන්න මම කස්සන් කලේ පෙරේද හරි දෙන්න අත දැන් මෙතෙන් පටන් මේ හෝටලේ ඔබතුමාට එතකොට ස්ටාෆ් එක ඔබතුමාට එතකොට ගියාම මැනේජර් ඔබතුමාට හරි එතකොට ටෙන්ෂන් එක ඔබතුමාට ටෙන්ෂන් කියන්නේ ප්‍රොබ්ලම් මොනවද ප්‍රොබ්ලම් තමයි ප්‍රශ්න කියලා එනට හරි මේ මොනවද ප්‍රශ්න මොනවද ගහගන්න මැනේජර් මහත්තයාගෙන් හරි කො මැනේජර් මැනේජර් ඉන්න පොඩි මැනේජර් කොයි එන්න කියනවා මැනේජර් කො මැනේජර් හරි එහෙනම් අපි ගියා හරි ඉතින් මොකදුනේ ප්‍රශ්නයක් නැහැ වැඩේ ෂේප් එකේ යනවා ඉතින් කරගෙන පාඩුවේ. අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ෂොක්කේ නැද්දන්නේ. මන් නැතිරිගේ මොකුත් කරදරයක් උන්නේ නෑ මොන අඩුද? සුම්මයි. බොහොම සන්තෝෂදායක ආරංචියක් තියෙනවා කියන්නේ. ඒ මොකද්ද බං ඒ? වීරවංශ මුදලාලියා හෝටලේ විකුණලා ගියා. අම්බෝ එහෙනම් එක කරදරයක් ඉවරයි. වැඩේ තියෙන එකක් ඉවරුණාට තව එකක් ආවා. ඒ මොකද්ද? අලුතෙන් ආපු මුදලාලියට සුම්මයෝ බලන්න ඕන කියලා මැරෙන්න හදනවනේ. එනදී මැරෙන දීපන්. හැබැයි ඉතින් මට ඕක වෙච්චර අල්ලන්නේ. අමුතු පොරක් නිකම්. අප්සෙට් ජොකේ. හරි බං. ගණන් ගන්න එපා. මොකෝ අපි කියලා හොඳ මිනිස්සුද? සිනහවෙන් හෝ කතාවෙන් හොඳට ඒකක් දාන්න. මනින්නට මිනිසා බලමු මුදලාලියා මොකද දෙන්නේ කියලා. සුම්මයේ කොයිලේ ආවේ? ගමෙන් හිටියේ නේද? දැන් ආව විතරයි. ඉතින් කොහොමද අධ්‍යාපන කටයුතු? අයියෝ එපා වෙලා තියෙන්නේ අප්පා ඉස්කෝලේ යන එක. ඒ මොකද? ටීචර් හැමදාම තාත්තා එක්කන් එන්න කියලාවත් දෙනවා. මම කැමති නෑ ඔය එක්ක එක යනවා අපේ තාත්තත් එක්ක කතා කරන්න. ඔය පස්සට ලොකු ප්‍රශ්න වෙනවා. ආරුෂා
අන්න තාත්තා කතා කරන්න යන්න. එතකොට අර පොඩි පෙට්ටි කඩේ අයිති සුම්මා කඩේ පොඩි වුණාට මිනිහා පොඩි කියලා නම් හීනෙකින්වත් හිතන්න එපා සර්. මොනවද මිනිහෝ කියවන්නේ? මමත් එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි හරි. මාත් එක්ක පැටලෙන්න ආපු ගොඩාක් කෙවුන්ට උනේ හීනෙන්වත් හිතපු නැති දේවල්. ඔයත් එක්ක පැටලිච්ච උන්ට නිින්ද යන්න බෑ. හීන පෙන්නලකා. මැනේජර් තමුසේ මගේ පැත්තේද මුගේ පැත්තේ? මම සේගේ පැත්තේ. මගේ පැත්තේ නම් මොනවද ඔය කියවන්නේ? සමන් සල්පඩි උදාහරණයක් කිව්වේ. හදනවා නම් හදන්න, නහදනවා නම් කාගෙන් හරි හදන්න. මේක නම් ලේසි පහසු පුතෙක් නෙවෙයි. මේක ගිලින්න නම් පැණි බැරල් එකක් ඕන වෙයි. පැණි බැරල් එකක් ඕන වෙන්නේ නැහැ ලොක්කා. මගේ කතාවට ඇහුණාද? මං හිතුව දෙන්නට ඇහුණාද? ඇහුන්නේ නැහැ ලොක්කා. හිත කැත මිනිස්සු හිතන දේවල් මට දැනෙනවා. සුම්මා. ඔය අපේ අල්ලපු වෙටේ ඉන්න මිනිස්සයා. මොනවා හරි කාලා බීලා ඉමු. ඔය අල්ලලා දාමු. ලොක්කා කන්න බොන්න දීලා මාව ගිලින්න හදන්නේ නේ. මරන්න ඉස්සෙල්ලා සතෙකුට උනත් කන්න බොන්න දෙන සිරිදක් තියෙනවනේ ලොක්කා. මොනවද කන්න කැමති? මේට මට එකක් කියපන්. මගේ පැත්තේද මුගේ පැත්තේද? මම සීගේ පැත්තේ. යකෝ යන්නේද කොයි පැත්තේද? ඇගිල්ල මේ පැත්තේ. අර දෙයට ඇගිලි ගහන්න දැන් දෙපා තේල්. මේ මොනවද කන්න කැමති? මොනවද කන්න තියෙන්නේ? බිරියානි තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, යෙලෝ රයිස් තියෙනවා, චිකන් කරි තියෙනවා, චිකන් ඩෙවල් තියෙනවා, මසාලා තියෙනවා මොනවද අසාර? මසාලා තියෙනවා, මටන් කරි තියෙනවා, පෝක් තියෙනවා. ඇති. ඒකට තියුණාට ඌට ඇති දන්නේ නැහනේ. ආගන්තුකෙක් නේ සර්. කන්න බොන්න දෙන සිරිතක් තියෙනවනේ. මගින් බාධා කරන එක හරි නෑනේ සර්. කැතයිනේ සර්. සාමාන්‍ය දරින්ම නෑ කියලානේ හිතන්නේ සර්. එතකොට සීෆුඩ් වර්ග තියෙනවා. මේ තේකත් උඩ නම් හරිනේ. ඒ පාස්සේ බොමු. ඉතල කාලේ මොකෝ? නූඩල්ස් තියෙනවා, පස්තා තියෙනවා, මැකරෝනි තියෙනවා. අයියප්පා පොට් එක හරියට මොකද? හරි. එහෙනම් අදින්නේ. මල වැඩේ. හරි මෙහෙම කරන්නකෝ. ඉස්සෙල්ලා හැම එකෙම ප්ලේට් එක ගෙනල්ලා මෙතනින් තියන්නකෝ. ඊට පස්සේ මම ඕඩර් කරන්න. රයිට්. හරි. මේ සෙටත් මොනවා හරි මට ඕනේ කාපි. හරි. ඉතින් ඉන්නත් දෙන දේ කන්න බොන්න ඕන. හරි. මේකට තියන්නේ බඩත් අම්බලමද ඔටුවේද මන්දා. ලොක්කා. ඔටුව ඉන්නේ අරාබියේ ලොක්කා. ආයි මුටි හිටපු දේ වුණාද? ලොක්කට එක සැරයක් කිව්වේ. කැත හිත් තියෙන මිනිස්සු හිතන දේවල් මට ඇහෙනවා. අපට සිරිනේ කමා ගල්ලාන්දෙක්. ලොක්කත් එක්ක ගනුදෙනු කරන්න ගල්ලාන්දෙක් නොවී බෑ. හරි. අපි කෙලින්ම මාතෘකාවට බහිමු. මගේ මේ හෝටලේ සම්පූර්ණයෙන්ම අවලක්ෂණ වෙනවා සුම්මගේ අර පෙට්ටි කඩේ හින්දා. ඒක කඩලා. එතකොට ලොක්කා මම පාරට වැටෙනවනේ. මම මොනවද කරන්නේ? මගේ හෝටලේ රස්සාව දෙන්නම්. මං 30000ක් පඩි දෙනවා. 30000ක්. ලොක්කා ඉන්න මගේ පෙට්ටි කඩේ වැඩ කරන්නේ. මම ලොක්කට 60000ක් දෙන්නේ. සුම්මා මෙච්චර වෙලා මං හොඳින් කතා කරේ. ධනවංශ මුදලාලි මහත්තයා මීට කලින් මේ හෝටලේ කරපු මුදලාලි මහත්තයාත් මාව එලවන්න නොකරපු දෙයක් නැහැ. අන්තිමට මොකක්ද දන්නවද උනේ? අන්තිමට ඒ මුදලාලිටම යන්න උනා. මං චණ්ඩිකන් ගැන නෙවෙයි කතා කරන්නේ. තාම හොඳින් කතා කරන්නේ. තාම හොඳින්. ඉතින් ධනවංශ මුදලාලි මහත්තයා හොඳින් කතා කරනවා නම් මගේ පෙට්ටි කඩේ ගැන හිතන්න නැතුව ඉන්නකෝ. සර් ෆෝන් එක රින්ග් කරනවා. හලෝ දුව. කොහමද? මේ කාලෙකින් මේ ලොක්කට දුවෙක් ඉන්නවද? එක්කම දුවයි. රූප සුන්දරියක් පංච කල්යාණාවිය. එංගලන්තේ බිස්නස් මැනේජ්මන්ට් කරන්නේ. බැඳලද? අයියා තව හිතලවත් නෑ. එහෙනම් ප්‍රශ්නේ විසඳුණානේ ලොක්කා. ඒ කිව්වේ ඇයි බං? දැනවත් ගුණවත් සිල්වත් ඉගෙනගත් කඩවසම් කොල්ලෙක් ඉඳි වෙන මොනා කරන්නද? ඇයි? ඊල්ල ගෙඩිද? කුකුරයි. මේ ඊල්ල ලොක්කට යෝජනාව දාලා බලනවා. මේ ඉන්නේ කොල්ලා. යෝජනාව දාලා බලන්නවත් නැහැ. මන්නේ. මේ ලොක්කා. මේ පස්සේ විසඳනවා. ප්‍රශ්නේ විසඳුණා? ඒ කොහොමද? මෙයාගේ මහල දැනගන්නකො සර්. කියන්න බලන්න විසඳුම. මේ ධනවංශ මුදලාලි මගේ තාත්තා මට කිව්වා මං දැන් කසාද බඳින වයසේ ඉන්නේ කියලා. ඉතින් මේ දැන් මැනේජර් මහත්තයා මට කිව්වා ධනවංශ මුදලාලිටත්
කසාද බඳින වයසේ තරුණ ලස්සන දුවෙක් ඉන්නවා කියලා. ඉතින් කියන්නේ පෙට්ටි කඩේ අතුර මං ධනවංශ මුදලාලිට දෙනවා. ධනවංශ මුදලාලිගේ දුවගේ අත මට දෙන්න. අත විතරද තමුසෙට ඕන? තමුසෙ කොහොමද මගේ දුව ගැන ඔය විදිහට හිතුවේ? එහෙනම් මේ පත්තරේ මංගල යෝජනා වලට දාලා හොයාගන්න යන්න. තාත්තේ මොනවද ඕනේ මඩම්? ප්ලේන්ටි. ප්ලේන්ටි. තාත්තා කොහෙද? දෙබස් යමින්ද? කියන්න කවුද ඔබ කියා අහන්න ඉන්නේ මග බලා. ඊ තාත්තා කියලා දෙමු ගෙදරට සෑරම් වැරදි. වැරදි? ඔව්. මම මුළු පීරියඩ් එකේම දනගහලා හිටියේ. අනික තාත්තා කිව්වේ ලක්ෂපාණ දෙයාලා තියෙන පැල්මඩුල්ල කියලා. ඒක තියෙන නුවරඑළිය දිස්ත්‍රික්කේ. අපේ තාත්තලා අපිට උගන්වනකොට ඕක තිබුණේ අවිස්සාවෙල්ලේ. අපි දාඩිය මහන්සියෙන් උඹල වෙනි ඕක ඇදගෙන ආව පැල්මඩුල්ලට එනකම්. දැන් උඹට බැරිද ඉතුරු ටික ගෙනියන්න? හරි මම්මගේ කාලේ අපුවම අරන් යන්න. ඒක නෙමෙයි. දැන් ටීචර් නෝ කිව්ව තාත්තා හම්බෙන්න. ඒකට මොකද කරන්නේ? මොනා කරන්නද එන්න කියන්? යකෙක් නෙමෙයිනේ. මද මල් ගන්වාලා. මදරණාලා නෙමෙයි. ටීචර් අනම්මන ප්‍රශ්න වලට තාත්තා වැරදි උත්තර දුන්නා. මම යාන්න ගලත් යන මොකද වෙන්නේ? තාත්තා වචනයක්වත් කියන්නේ නැතුව ඉන්න. තාත්තා දන්නේ නැහැ ටීචර්ගේ හැටි. තාත්තවත් දැනගස්සලා දියේ. හරි. අපිව හදාගන්නනේ. සුමයියා. හරි දරුවෙක් වෙනුවෙන් තාත්තලා දන ගැහුවම් මොකද? අම්මලත් දන ගහන්නේ. ළමෙක් හදාගන්න අපි කොච්චර දන ගස්සලා තියෙනවද? අපේ යහපතට ටීචර්ස් ලේම කරන්නේ. සුමයියේ මට පොඩි උදව්වක් ඕනේ. ඒ මොකද්ද? අයියා මගේ තාත්තා වෙන්නකෝ. ඇයි මේ තාත්තා උන්නේ? දැන් එතකොට මට මොනවද හම්බෙන්නේ? අපේ ටීචර් හරි ලස්සනයි. එහෙනම් කමක් නෑ. Sarah, I just came that location. I'll call back. Okay. Tarusha? Hello, miss. After long time. අnder hengi හිට ගන්න. නැත්තම් තරගස්සන. මෙයාද එතකොට ඔයාගේ තාත්තා? නෑ. මේ ඉන්නේ තේබාසුන්නේ. මගේ තාත්තා ටීචර්ගේ පිටිපස්සේ ඉන්නේ. හලෝ ටීචර්. මේ මොකද කරන්න හදන්නේ? ඔයාව ආදරෙන් පිළිගන්න හැදුවේ? මේ එතකොට මෙයාද ඔයාගේ තාත්තා? ඔව් ටීචර්. ඔව් ටීචර්. මේ තේබාසුන්නේ. ටීචර් හොඳ ස්ට්‍රෝං ටී එකක් දාන්න. මේ මම තේ බොන්න ආවේ නැහැ. Get me nice cool drink. Same to you, madam. Excuse me, teacher. එන්න වාඩි වෙන්න. මං අද ආවේ ඉන්න. ඔයාගේ පුතා ගැන ඔයාලට කියලා දීලා යන්න. ඇත්තම කියනවා නම් ඔයාගේ ළමයා කියවීමට ඉතාමත් දුර්වලයි. එතකොට ලිවීමට? ලිවීම ඊටත් හපක්. මෙයා ලියනේව මෙයාටම කියෝ ගන්න බෑ. එහෙනම් ලොකු දෙයක්. බය වෙන්න දෙයක් නැහැ. මගේ කොල්ල අනිවාර්යෙන් දොස්තර කෙනෙක් වෙනවා. බලන්න ටීචර් නිකමට දොස්තරලා ලියනේවා. ඒගොල්ලන්ටවත් කියව ගන්න බෑ. දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද? මේ ළමයට මේ ලෝකේ දෙයක් බෑ. ඔයාට ටිකක් තදින් ඉන්න වෙයි. නැත්තම් ඉතින් හදා ගන්න බැරි තරමට නරක වෙයි. ටීචර්ට කියන්න මං තදින් ඉන්න හදනවා බෑ. තදින් ඉන්න හදනකොටම මේක 911 කෝල් කරනවා. 911 කියන්නේ ඇමරිකන් පොලිසියනේ. ඔව්. ලංකාවේ පොලිසිය 119 නේ. ඔව්. මේ පොඩි එකා වුණා දන්නවා මිස් 119 ගාපුවම පොලිසියෙන් දවස් 2-3ක් විතර යනවා කියලා. ඒක හින්දා කොල්ලා කෙලීම ගන්න ඇමරිකාවට. ඔයාගේ ආදරේ නිසා තමයි ඔය ළමයා ওই විදිහට නරක වෙලා තියෙන්නේ. ඇත්තටම මිස් මං ආදරේ දරුවගේ අම්මට. අම්මාට තාතාට සලකන දරුවොට කිසි දවසක නැහැ වරදින්නේ. මේ දන්නවද මේ ළමයා ළඟකදී කරපු වැඩ? මොකද්ද? මං වාඩි වෙන පුටුවේ පැන්සලක් අරගෙන කෙලින් අතට තියලා මං ගිහිල්ලා වාඩි වුණා. එනුන එනිල්ලක් අපරාධ පැන්සල. ඒ වගේ නරක වැඩ කරනවද මේ වගේ ලස්සන ටීචර් කෙනෙකුට?
අනික මේ ළමයා ගෙදර වැඩ කරන්නේ. ගෙදර වැඩ කරන්න විදියක් නෑනේ. පැන්සල ටීචර් ගාවනේ. ඒයි ආය අල්ලන්නේ එහෙම නෑ ඔය පැන්සල. මේ වාර විභාගෙදී ඉංග්‍රීසි වලට ලකුණු 8යි. ෆේල්. මගේ පුතා ඉංග්‍රීසි ෆේල්? අන්පොසිබල්. නෑ. අන්පොසිබල් නෙවෙයි ඉම්පොසිබල්. ඔයාගෙත් ඉංග්‍රීසි දුර්වලයි. මොන නිසා උඹේ තාත්තත් එක්ක කතන්දර අහනවා. පීචම් වෙනවා. අරුෂා බෝම්බටම නරක් වෙලා. ගෙදර යමන්කෝ අවසක. හොඳ පාඩමක් උගන්වන්න. මේ ඔයාගේ පුතා මොකද තේ බාස්කි ගෙදර යන්නේ? පාඩම් ඉගෙන ගන්න. ටියුෂන්. ඔව්. ටියුෂන් ගියාට ඉතින් මේ ළමයට මොනවද බෑනේ? ඉතින් උගන්නන කාටවත් මොකවත් බෑ. උට කියලා මොකෝ මේ උපාධි තියනවා කියලා එකක් ඈ. මෙලෝ රහක් නෑ. ළමයා යනවනේ ටීචර් මං කියලා මොනව කරන්නද? මේ ළමයා මහ පුදුම ළමයෙක්නේ. මම මේ ළඟකදී ඇහැව්වා අම්මගේ නම මොකද්ද කියලා. මේ ළමයා අම්මගේ නම දන්නේ නැහෙනේ. ඇත්තටම මොකද්ද ඔයාගේ වයිෆ්ගේ නම? ජමින්ද ළමයාගේ අම්මගේ නම මොකද්ද? ඔයාට ඔයාගේ වයිෆ්ගේ නම මතක නැද්ද? මතකයි. මිස් මම පොඩි බාරයක් වෙලා තියෙනවා මේ මගේ කටින් වයිෆ්ගේ නම කියන්නේ නැහැ කියලා. ජමින්ද පවුලගේ නම උඹම කියන්න. කිංකිණි කංකාණන්ගේ කුංචන දේවි. හරි පුදුම නමක් නේ. ඔව්. නම වගේම තමයි කටහඬ. හරිම මිහිරි. රණ්ඩු වෙනකොට ඊටත් වඩා මිහිරි. කනට ඉස්කුරුප් වෙන අල්ලනවා වගේ. එතකොට දරුවගේ උපන්දිනේ කවද්ද? හරිම සුන්දර දවසක් මිස්. ලොකු වැස්සක් පැනලා එක පාරට වටේම මීදුම. චූටි හිතලක්. අන්න එදයි මාස 9කට පස්සේ තමයි ওই දරුවා හම්බුනේ. අනේ මන් දන්නේ මටත් පිස්සු හැදීගෙන එනවා වගේ. මේ හරි. දැන් එතකොට මේ ළමයා හම්බුනේ මොන ඉස්පිරිතාලේද? හෝම් ඩෙලිවරි වෙච්ච දරුවෙක්. හෝම් ඩෙලිවරි? ඔව්. අපි ඔන්ලයින් ඕඩර් කළේ. ටීචර්ලා පැත්තේ ළමයෙක් ගෙදර හම්බුණා. ඒකට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? හෝම් ඩෙලිවරි. ඉතින් ඒකත් හෝම් ඩෙලිවරි මේකත් හෝම් ඩෙලිවරි. හැබැයි ඉතින් ඔයාට වඩා ඔයාගේ තේ බාසුන්නේ ඔයාගේ දරුවා ගැන දන්නවා. ඔව්. මිනිහගේ කිරිබිලක් හැදුනේ. තියඹා යනවාම ආකාශයි අවතානයි ප්‍රේමාදරේ. රාලෝක ගානේ මිතුරන් සොයා යන්න වේදෝ. ඒ ලෝකෙදි මා ගොයන්නේ ඔයාමයි ළඟේ. Oh my god. ඕමද පාරේ ඇත්තේ. උඩ බලන්න නෝන මගේ තුන තියෙනවද කියලා. අනේ දෙකත් වැටිලා. අනේ ඔක්කොම වැටිලා. Are you bloody blind? තමුසෙට මෙච්චර ලොකු වාහනයක් පේන්නේ නැද්ද? පාර බලලා යන්න බැරිද? අරහට යනවද මේව? මේව ගෑරු. Crazy? අම්මද පොලේ. අත්තලා මේ මීවදේට ගල් ගැහුවා වගේ ඉන්නේ. නෝනා වැටිච්ච පාර මන් තෝරලා ගත්ත ලූණු තැලිලා. වන්දිගේ වල මිසක් යන්න දෙන්නේ නැහැ හොඳද? මේ කපට දුප්පත් මිනිස්සුන්ගේ හැටියක් තමයි ලොකු මිනිස්සුන්ගේ වාහන වල හැප්පෙලා සල්ලි ඉල්ලන එක. What madness? සල්ලි සතයක් දෙන්නේ නැහැ. තමුට අපේ වාහනේ පිරිපිරි පැනලා. මේ වැඩි රඟලගෙන ආවොත් අපි පොලිසියට කම්ප්ලේන්ට් කරන්න තමුසට විරුද්ධව. මේ අපි වැඩි පරක්කු කරන්නේ නැතු යමු නයිනාච්චිට ළඟට. අනේ මේ ඕන නයනාච්චියෙක් කම් වෙන්න යනවා වගේ සල්ලි ගෙවලා. Look at him. Leave him and let's go girls. Let's go. මේ අකෝ හප්පලා බැනලා යනවා. කෙල්ලෝ රෑනටම රෙදි ආරයක් යද්ද ඇතිය. හැබලාව දුප්පත් පිළියට වයි අදාදාරේ. මිනිසාවයි ලෝව දෙවියන් වඩේ. මිනිසාවයි ලෝව තිරිසන් වඩේ. ත්‍රිපති ලෝවේ නවතන් පොල්ලේ. මිනිසා රංගයි රංගනේ. භවයෙන් භවේ විරාමේ අපේ අසුමය තොයි. කාලේ ටිකයි ජීවිතේ. මොකද බං උනේ? මම්මගේ පාඩුවේ මෙහෙම එනකොට ආකාර ස්ත්‍රී වාහනේ අරාට දාලා මාව ඇප්පුවා. බේ. මට හොඳටම තුවාලයි. ඔය සද්ද නැතුව ආවා. ලකෝ පිරිමි කමටත් ලැජ්ජයි. මට ගියහන්කෝ ඒ කියන කෙල්ලගේ විස්තර. විතර කියන්නේ ලොකු දෙයක් නෑ. කෙල්ලෝ අතරක් පහක් ගිටිය ඔක්කොම මෙතෙන්ට ඇඳපුවා. හිතට බරපතල ආනි. කොටට ඇඳන් ඉඳපු ඉඳන් උඹ කටවහන් ආවේ?
සින්දු කියක ඉන්න තිය තැන්ට වෙලා මොකද්ද මගේ සින්දුව රුචිරාණනී අහන්න එකපාර මා මරන්නද අපි කාරණේ දපංග මං ගිහලා බලන්න උන් කට්ටිය යනවා කිව්වා අර අටීද්ද ටුට්ටුද්ද ටීට්ටොද්ද මොකද්ද කරන්නේ යනවා කිව්වා අර නයින් ඩාන්ස් එක පැත්තට දපංග මං උන්ට ටික්ටොක් කරවන්න ලෝකේ සියල්ලෝ සිදා සින්නේ ඇයිදු යන් බේට් එකක් දාගමු අතොට යන් බේටට ඕන තමයි අම්මා නූනු යලයිකෝ අල ඔව් යමන්කෝ ඇතුළට අලේට වෙච්ච දේ කියන්න අම්මා මේක අර අම්මා කුරුවත් දෙන්න කිව්වට වේදනා දෙන්නේ නෑ සුමయ్య දැක්ක විතරයි ඇත්තමයි වේදනාව අඩු වුණා අරකිට කියන්නේ නැති කනේ ඇඟිලි ගහගන්න අටවාගනින් තනි කරම වැරද්ද උඹේ මගේ උඹේ බයිසිකලේ බ්‍රේක් නෑ ටයර් ගෙවිලා සයිඩ් කණ්ණාඩි නෑ ඒකේ බෙල් එක වැඩ කරන්නේ නෑ උඹ හෙල්මට් දාලා නෑ උඹේ ලයිසන්ස් ඉන්ෂුරන්ස් නෑ තනි කරම වැරදිකාරයා උඹ මේ සයිකලේ කටවාගනින් කෙල්ලව දැකලා අන්තිමට වැරදි කරපු එකේ හොඳයි මේ අහිංසක මන් තමයි වැරදි මේ උඹ කොහෙද අහිංසක උඹ පාර යන්නේ මදාවියෙක් වගේ මන් දන්නවනේ උඹ නෙවෙයි මමයි හැප්පෙන්න තිබ්බයාගේ වාහනේ එහෙනම් එයා ඒ වෙහිකල් එකේ මාව දාගෙන හොස්පිටල් අරගෙන යයි මල් අරගෙන මාව බලන්න එනවා මගේ ළඟට වෙලා මට කෑම කවනවා පෙට්ටි කඩේ වහන්න නම් වෙනවා මට මේ පෙට්ටි කඩ වැඩක් නැහැ මට මගේ ආදරේ හම්බුණා ජයන්ත ඔය කඩේ ගවරන්න අද මාමා එනම් බාමු කන්ද උඩින් තරහේ ගෙවි බලනවා මොකද්ද මේ කරන්නේ ෆැමිලි රූම් එකක් හදනවා ඕක උසන් මොකටද ෆැමිලි රූම් එක මොකටද ෆැමිලි රූම් එක මොකටද කියලා අහන්නේ දරුවන් සමුදලාලි කියන්නේ මට හැමදාම මෙහෙම ඉන්න කියලා මං කසාද බඳින්න බෑ කසාද බැඳලා පස්සේ මොකෝ මං පවුල එක්ක ඇවිල්ලා හොටෙල් එකේ නතර වෙන්නේ ඒකට තමයි මේ සුම්මා මම තමුස්සේගේ පෙට්ටි කඩේ කඩන විදිහ කල්පනා කර ඉන්නේ හරිද තමුස්සේ අට මගුලක් කටවගෙන මොනවද කරන්නේ මුදලාලි කල්පනා කරන එකෙන් මට වැඩක් නෑ මුදලාලි තාම මේ අපි දෙන්නගේ හතුරුකම පටන් ගත්තා විතරනේ මේක දිගට අපි දෙන්න පවත්වාගෙන යන්න ඕනේ අඩුම ගානේ තුන්වෙනි පරම්පරාව වෙනකන්ව කා කොටා ගන්නවා නැත්තම් ජාතියට ඕද නැහැ මේක කඩලා දැම්මේ නැත්තම් මම කොහෙද යන්නේ නම අමතක උඩාද
මගේ නම ධනවංශ මුදලිගේ. ධනවංශ නෙවෙයි. යන්න එක මතක තියාගනි. ඔය කොහෙද යන්නේ? මේ වානේ මේ. තේකක් බොන්නද? දාන්නවද තේකක්? දීගනින් තේ. අපි ණයටත් දෙනවා. තේ පැන්දින තිත Ready, වැඩි ready. වැඩි. වීමෙන් හිරු රැට සැප වැඩි වේ. Tati, come. Tati, how? I want to show you something. Me, Tati ki bana. එයා බොක්සින් චැම්පියන් කෙනෙක්. නම අශෙන් එදිරිසූරිය. එහෙනම් මෙයා තමයි අපේ දුවව වශී කරගත්තේ. නැහැ නැහැ. එයා නෙමෙයි මාව වශී කරගත්තේ. මම තමයි එයාව වශී කරගත්තේ. ඔයාම ඉතින් කතා කරන්න හදන්නේ පාදුව. ඒ දරුවටත් ටිකක් කතා කරන්න ඉඩ දෙන්න. නැහැ අම්මි, අශෙන් හරි ලැජ්ජයි. ඉතින් ලැජ්ජකාර මහත්තයා ඉඳගෙන කතා කරමු. මොකටද හිටගෙන කතා කරන්නේ? Thank you uncle. ඉලන්දාරියා මොකද්ද කරන රස්සාව? මම කෙමිකල් ප්ලාන්ට් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ. කෙමිකල්. ඔව් uncle. කෙමිකල්. ඒ ගැන දැනුමක් තේරුමක් එහෙම තියෙනවද? ඔව් uncle. මංගලේ බිස්නස් මැනේජ්මන්ට්. මැනේජර්? ඒ කියන්නේ මගේ රස්සාව අනතුරුයි. Hey, don't talk nonsense. We are serious, okay? ඩාන් ටාක් නෙමෙයි. අඩියලත් වෙන සයිස් එකක් දැන් වෙලා තියෙන්නේ. සර්, මෙයා ගේ ඇතුළට කළු කණ්ණාඩි දාලා තියෙන්නේ. නිකන් හරි බැලුවොත් නරකද? ඇත්තටම අන්ධෙද්ද? එහෙමත් නැත්නම් පොට්ටේද්ද? එහෙමත් නැත්නම් නිකම්ම නිකන් අහලා පොට්ටේද්ද කියලා. අම්මි, කියන්නකෝ මෙයාට කට වහගෙන ඉන්න කියලා. චෙක්. මොකද්ද? අස්. අම්මි, what is this? මෙයා හැම දෙයක් ගැනම හරි අවධානයෙන් නේද ඉන්නේ. බොහොම හොඳයි. ඔන්න මං ගැලෙව්වා. එතකොට දැන් වාට ඇති දෙයක් නෑ නේ. ඔයාගේ තාත්තගේ දේපල වලුත් ආව අයින් කරලා තියෙන්නේ. අරන් ආව සල්ලිත් ඉවරයි මේ වෙනකොට නේ. ඔයා හින්දා මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ අශීල්. ඕකත් මට අලුත් දෙයක් නෙමෙයි. ඔයාට ඉස්සෙල්ලත් ගෑල් ළමයි කීප දෙනෙක්ම ඇවිල්ලා ළමයිනුත් අරගෙන යන්න ගියා. උන් ඔක්කොටම නම් දෙන්න ගියා නම් ඉතින් මට ළමා නිවාසයක් දාන්න වෙනවා. ඔයා මාව දාලා ගියොත් මමගේ ජීවිතේ නැති කරගන්නවා අශීල්. ඒකත් මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයාට ඉස්සෙල්ලා කෙල්ල කීප දෙනෙක්ම ඇවිල්ලා සියදිවි හානි කරගත්තා. දැන් කරුණාකරලා කාමරේට යන්න. Tati, what happened to you? Why are you silent? Tati, අශෙන් දකින්න first time ඕන කෙනෙක් එයාට attract වෙනව නේද? එතකොට දෙවනි වතාවට දකින්න කෙනෙක්ට සර්, මීට කලින් මෙව දැකලා තියෙනවද? මට නම් මේ මුනේ ලොකු අවුලක් තියෙනවා. Brando, ඔයා interfere කරන්න එපා මේ ප්‍රශ්න වලට. Okay? You are too much. How much? දුව මේ දරුවට කන්න බොන්න ටිකක් ගිහිල්ලා ලෑස්ති කරන්නකෝ. Okay. නෑ ඕනේ නෑ ආන්ටි. මම මස් මාළු කන්නේ නෑ. අරක්කු සිගරට් බොන්නේ නෑ. ධර්මානුකූලව ජීවත් වෙන දරුවෙක්. ඔව් අංකල්. එහෙම කිව්වොත් හරි. එහෙනම් අංකල් මං ගිහින් එන්න. හවසට පන්සලේ පින්කමක් තියෙනවා. ඒකට සහභාගී වෙන්නම ඕනේ. වෙන දවසක හම්බෙලා කතා කරමු. මං ගිහින් එන්න. යන්න. Okay. මට See you bye. පන්සලට මෙයන්ට සිවිල්ලා කතා කරලා දෙන්නද? නෑ මගේ වාහනේ තියෙනවා. වාහනයක් තියෙනවද? ඔව්. තමන්ටම කියලා? ඔව්. අනේ මාත්‍යා. මමත් හොටලේ ගාව නවත්තන්න පුළුවන්. සී දේවි දරුවෙක් නේ. ඔයාට මොනවද අනේ හිතෙන්නේ දරුවා ගැන? ත්‍රාඩ අවලං ජඩ කුපාඩි රස්තියාදුකාර බලෙක්මු. Tati, ඔයා මොනවද මේ කියන්නේ? පෝසත් කෙල්ලන්ව යාලු කරගෙන ඒ කෙල්ලන්ව කසාද බඳිනවා කියලා ඒ කෙල්ලන්ගේ ආත්මගරුත්වයක් නැති කරලා දේපොලත් මංකොල්ල කාලා ඒ කෙල්ලන්ගේ ජීවිත විනාශ කරන එකෙක්මු. Please Tati, අශෙන්ට එහෙම බොරු complaints ගේන්න එපා. බොරු චෝදනා එල්ල කරනවා නෙවෙයි. මේක තාත්තගේ ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහපු සත්‍ය සිදුවීමක් නේ. No. I can't believe this.
තාත්ති ළඟ එවිඩන්ස් තියෙනවද? තුවෙකුට තාත්තගෙන් සාක්ෂිත් ඕනද? I know one thing. තාත්තිට ඕනේ තාත්තගේ යාළුවෙක්ගේ පුතෙකුට මාව මැරි කරවන්න. මේ මගේ යාළුවගේ පුතාව කසාද බඳින්න බැරි නම් නොබැඳ හිටපන්. උඹ හිගන්නෙක් එක්කම වරෙන් මම බන්දර දෙන්නම්. මගේ පරම හතුරව එක්කම වරෙන් මම බන්දර දෙනවා. හැබැයි මේ අවල මාව බඳින්න දෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ගෙනාවට පස්සේ තාත්ති යාට තකමැති වුණොත් එදාට මම මොනවද කරන්නේ? එදාට ඔයාලා මම කැමති දෙයක් කරන්න. මගෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ පොරොන්දුවක්. I know. Good morning බණ්ඩාර. good morning. මේකද අර නීති විරෝධී ඉදිකිරීම? ඔව් මේක තමයි මගේ හෝටලේට තියෙන නීති විරෝධී එකම බාධාව. මේ හලෝ මෙහාට එනවා. මාත්‍ය මටද කතා කළේ? ඔව් තමුන්ට තමයි මෙහාට එනවා. මේනවා. මේ තමුන්ට විනාඩි 5ක් දෙනවා. මේ පෙට්ටි කඩේ අත් කරගෙන යන්න ඕනේ. එහෙම ගියේ නැත්තම් බුල්ඩෝසරයයි මේක උඩින්. බුල්ඩෝසරේ ගියට පස්සේ පාඩුවලට අපි වග කියන්නේ. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. මම මේකේ තේ බාස්නේ. දැන් මට සද්ද දාලා වැඩක් නැහැ නේ. අයිතිකාරය එන්න කලින් මොනා හරි කරොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ. ඔන්න ලොක්කාවම සද්ද දාන්න. හැබැයි එයා නැති තැන්වල නිකන් පාට් ගන්න එපා. ඊට පස්සේ වෙන දේවල් වලට අපි වගේ කියන්නේ. ඇයි ලොක්කම ලොකු ඡන්දියද? ආවා සුම්මයියා ආවා ඔක්කොටම උනේ දෙන්න ආවා. ඇයි මොකද්ද ලොක ප්‍රශ්නේ? මේක නීති විරෝධී ඉදිකිරීම. මේ රටේ ගොඩාක් ඉදිකිරීම නීති විරෝධී තමයි ලොක්කා. ඒ වුණාට ඕඩර් එකක් આવොත් ඕන එකක් කඩලා දානවා. ඕඩර් ලැබුණත් ඕන එකක් කඩන්න පුළුවන් ගතියක් නැහැ වගේ නේද? මේ තමන්ට අයිති නැති තැනක නීති විරෝධී ලෙස පෙට්ටි කඩයක් දාලා තමන්ට ඕන දේවල් කරන්න මේක තමන්ගේ ආණ්ඩුවද? මේ රටේ කොහෙද ලොක් ආණ්ඩුවක්? මේක නිකන් පාණ්ඩුවක් වගේ. ඒ වුණාට ආණ්ඩුවේ බුල්ඩෝසරේ පෙට්ටි කඩේ කඩනවාමයි. ගන්න බුල්ඩෝසරේ කෝල් එකක්. බුල්ඩෝසර් කතා කරනවාද මාත්‍යා? ඩ්‍රයිවර්ට ගන්න කෝල් එකක් ඉක්මනට එන්න. පොඩ්ඩයි ඉන්න ලොක්කා. ඊට කලින් මට තියෙන කෝල් එකක් ගන්න. පොඩ්ඩක් ඉන්න මිස්. මෙතන බලගින් ඇතුල් බලයල්ලා. මහරජානෝ මොන සකොද මහරජානෝ මේ මං අර කිව්වේ මගේ පෙට්ටි කඩේ ඉස්සරහා හොටල් එක කරන මුදලාලි එයා මට මේ පෙට්ටි කඩේ කරගෙන යන්න දෙන්නේ නැහැ නේ මහරජානෝ. දැන් මේ නගර සභාවේ මේ නෝන කෙනෙකුයි මහත්තයෙකුයි කරගෙන ඇවිල්ලා මේ බුල්ඩෝසරයක් ගෙන්නලා මේ මගේ පෙට්ටි කඩේ කඩන්න හදනවා. කොහොමද කඩන්නේ? කවුද කඩන්න අවසර දුන්නේ? කවුද ඔකට අත්සන් කොලේ? පොඩ්ඩක් කියනනම් ආඳුරුනේ ඕක ඔය ඔතනින් ඔෆිසරට දෙනවා. පොඩ්ඩක් ඉන්න මහරජානෝ මේ මහත්තයෙක් ඉන්නවා. මහත්තයා කොහොමද? මහරජානෝ මේ මහත්තයා පොඩ්ඩක් එක ගන්න මේ පොඩ්ඩක් ඉන්න මේ නෝන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ නෝන නම් ගොඩක් සරයි. ඉන්න මම එයාට දෙන්න. මට අපේ මහරජානෝ මේ දෙන්නම ෆෝන් එක ගන්න බයයි. මම ලවුඩ් ස්පීකර් දාලා තියන්නේ මේ මහරජානෝ. කියන දෙයක් කියන්න. අමුසලට කවුද උතෙන්ට යන්න කිව්වේ? අමුසලා දැන් කෙලින්ම ගෙදර යනවා. ආයෙ වැඩට එන්න එපා. ගෙදරම යනවා ගෙදරම. ඔය පෙට්ටි කඩේ දාගෙන ඉන්නේ අපේ හොඳ පාක්ෂිකේ කරිය. අමුසලා දන්නවද? මිනිහා ගාල්ලේ. එයාගේ කඩේට මොනවා හරි වුණොත් අමුසලාට මොනවද වෙන්නේ කියලා තමුසලා බලා ගන්නවා. හරිය. නැත මුකුත් කරන්නේ නැත. අපේ මහරජානෝ මුකුත් කරන්නේ නැහැ කියලා කියනවා. හැබැයි මේ අනේ මහරජානෝ මේ මං කිව්වේ අපේ මේ හෝටලේ ඉස්සරහ ධනවංශ මහත්තයා. එයාගේ හෝටලේ උඩ තට්ටුව නීති විරෝධී. ඒක කාටවත් පේන්නේ නැහැ. මේ දුප්පත් මගේ පෙට්ටි කඩේ තමයි හැමෝටම පේන්නේ. ආවුද ඔය ඇවිල්ලා ඉන්න නිලධාරියා? බණ්ඩාර. ඔය හෝටලේ යට තට්ටුවක් තියෙනවා සම්පූර්ණම නීති විරෝධී. හරිය. අඩලා දානවා හෝටලේ යටම තට්ටුව. ඒකෝත් මගේ හෝටලේම බිමට වැටෙනවනේ. හරි. එහෙනම් උඩම තට්ටුව කඩලා දානවා. හරිය. හරි මහරජානෝ මේ බොහොම ස්තුතියි. මේ මං තියන්නම් එහෙනම් තෙරුවන් සරණයි. වැඩේ උන් නැත්තම් මං ආයි කෝල් එකක් දීලා කියන්නම්. නෑ එහෙම වෙන්න අපේ හෝටලේ දාන්න. Where's the TikTok queen today? What again? Mama Nana. Shall we take a selfie? Metan selfie. Yeah. Okay. කොහොමද වැඩි? ඕනම කෙනෙකුට වෙලාවක් තියෙනවා
මෙච්චර කල් මම මේක කෙරුවේ වීලුවට වගේ. අදින් පස්සේ මම තමුසෙට ඉන්න පරමාතුර. මගේ යාළුවගේ පුතාව කසාද බඳින්න බැරි නම් නොබැඳ හිටපන්. උඹ හිගන්නෙක් එක්කම වරේ මම බඳලා දෙන්නම්. මගේ පරමාතුරව එක්කම වරේ මම බඳලා දෙනවා. හැබැයි මේ අවල මාව බඳින්න දෙන්නේ නැහැ. චුරි කොල්ලා මටද? ඔයා නෙමෙයි මෙහා. මම යා මට කතා කරන්නේ. උවමන ඔයාගෙන ඔයා මගේ ළඟට එන්න. බලකලකෝ කොල්ලගේ සයිස් එකකද කතාව? නේ මගේ වැඩේනේ. මම්ම ගිහින් කරගන්නවා. ඔයා ඔය එන පොටෙන් මට තේරෙන්නේ මට කියලා ලොකු වැඩක් කරවගන්න වගේ. මේ මට ඇත්තටම ආගෙන් උදව්වක් කියලානේ තියෙනවා. හලෝ කියන දෙයක් ඉම්මන්ට කියන්න. මට ගෙදර යන්න ඕනේ. මට තා වැඩ තියෙනවා. මේ ඔයාලගේ අර පෙච්චි කඩේ සුමයියට මං කැමතියි. මට යාළුවෙන් උදව් කරන්නකෝ. හරි උදව් කරා කියලා මට ලැබෙන වාසිය මොකද්ද? මම UK ඉඳලා එනකොට චොක්ලට්ස් ගොඩාක් ගෙනාවා. දැනට මේක ගන්නකෝ. චොකලට් වල වැඩ කළේ ඉස්සර. දැන් කාලේ වැඩක් කරව ගන්න නම් සාධාරණ ගාණක් දෙවන්න ඕනේ. මේ කාලේ ජීවත් වෙන්නත් හරි අමාරුයි. දැන් ඉතින් ඔයා කීයක් වගේ මගෙන් බලාපොරොත්තු වෙනවද? එහෙම ෆික්ස් රේට් එකක් නෑ. සාධාරණ ගාණක් ගෙවන්න. වැඩේ දෙන්න තිත්තට. ඕකේ. ඇඩ්වාන්ස්. ඔයා හරි සාධාරණ කෙනෙක් නේ. මම මුලින් දන්නා නම් ඔයා ළඟට එනවා. හරි දැන් මගෙන් මොකක්ද දෙන්න ඕනේ? ඔයාට කරන්න තියෙන්නේ got it? හරි මට තේරුණා. සුම්මයියා හින්දි පිචර් එක වගේ ඇවිල්ලා අක්කව ගඟේ බේර ගන්නවා. අර අක්කලා ඇවිල්ලාද කොහෙද? මොකද කරන්නේ? මෙයා කිව්වේ බේරගන්න කියලානේ. මිනිහෝ බේරගන්න කියලා කිව්වේ උඹෙන් එයාව බේරගන්න කිව්වේ මට. මම ඒක දන්නේ නැහැ. බලන්න. මම එයාව බලාගන්න. ආවෙතන. යකාවල් කිදින්. සෝරි අරයකින් කරදරයක් වුණානේ. බය නැතුව මෙතන නාන්න. ඔතන එච්චර ගැඹුරු නෑ. මං එන්න. No, don't go. ඔයාට මම ඔකට යහකින් ඉන්න ඉඩ තියන්නේ. සර් ගිය පාරත් ඔය පෙට්ටි කඩේ එකත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා දඩාවතේ ගිය බල්ලෙක්ගේ ගුටි කාලා ආවා. මං තෙල්පත්තු ගාලා හොඳ කළා. ඔන්න දැන් මේ පාර සාලුලා උනේ. ඕක මගේ හෝටලේ උඩ තට්ටුවම කඩලා දැම්මේ. සර් ඕම තද වෙලා ප්‍රශ්න විසඳන්න බෑ සර්. ඕම කේන්ති ගියාම ඔලිය කැක්කුම එනවා. ඔලිය කැක්කුම ආපුවම පෙසරක නගිනවා. පෙසරක නැග්ගාම අංශභාගයට එනවා. අංශභාගයට ආපුවම සදා සුත්. බලන්න මේ ඔලුවට ඕලි කොලම් ගැලුමකට වඩා දැම්මා. ෂේ. අන්දන්න දෙව්ගන්නේ. තාත්ති. දුව. තාත්තිට මොකද මේ වෙලා තියෙන්නේ? මට පොඩ්ඩක් ඔලුව රිදෙනවා. ඇඟත් ටිකක් රස්නේ වගේ. තාත්තියන් පහලට. තාත්තිගේ ඔය අසනීප තප්පරෙන් හොඳ වෙලා කවුරු හරි දොස්තර කෙනෙක් ගෙනාවද?
ඩොක්ටර් කෙනෙක් නෙමෙයි. තාත්තගේ අලුත් බෑනා. යකෝ එක මාර වැඩන්නේ. සිකල් මාරු කරනවා වගේ කොල්ල මාරු කරන්න මාර රටක් නෙමේක. You shut up, idiot. අනේ තාත්ති අංකෝ ප්ලීස්. එයා ඇවිල්ලා බලන් ඉන්නවා. හරි හරි. Please, තාත්ති. එහෙනම් යන්. ඉක්මනට ගිහින් බලලා එයා යවමු. කියනම් හොඳයි. මගේ තාත්තා මොනවා කරන කෙනෙක්ද? මට මේක කොහොමද මෙහෙට ආවේ? කවුද මාව දැකලා උනාංග ගත්තේ? පැනල කොහොමත් මාමන්ඩිට බයනේ තාත්තේ. And he's so shy. ලැජ්ජයි. දුව කොහොමද ලැජ්ජකාරයවම තෝරගන්නේ? සර් ඉස්සෙල්ලාව එකාගේ ඇස් දෙක අවුල් වුණාට මුගේ නම් මුළු මූණම අවුල්. What the hell are you talking? එල්ලද බොල්ලද බෙල්ලද මම දන්නේ මූණ හංගනවා. හරියට උමම් මීයා වගේ. දැන් ඉතින් හොඳ පිරිමි ළමයාගේ මූණ ටිකක් පෙන්වන්න. හොඳ චූටි මහත්තයා වගේ මූණ පෙන්නහකෝ. මගේ මූණ දැක්කොත් ඔයාට කරකවිල්ල හැදෙයි. නැත්තම් කුණාටුවක් වගේ ඉෆෙක්ට් එකක් එන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් මූණ ලස්සනද දැක්ක ගමන් කැරකිල්ල හැදෙන්න? ඉවන හා පෙන්නමු. ඔය මූණ පෙන්නනවද නැත්තම් මම බලෙන් බලන්නද? බලෙන් බලලා අපේ ගමේ අයියා කෙනෙක් අවුරුදු 4කට ඉරේ ගියා. පෙන්නන්න කිසිම අදහසක් නැහැ. ඔයා ඔච්චරටම බල කරනවා නම් පෙන්නන්න. යකඩ කෑල්ලක් අතර දුන්නට වැඩක් නැහැ. යකඩ කෑල්ලක් අතර දීලා මේ ගඳ ගහන මේස් එකක් නැහැට තිබ්බත් මෙයා ඉතින් ආයෙ නැගිටින්න ඉන්ටර්වල් එකෙන් පස්සේ. මොනවද බලන් ඉන්නේ? ඉල්ල මොනවාරි කාලා බීලා එනවා ඉන්ටර්වල් එක. Dani. Kau tak lawan sama dia. Saya capek nih kerana. Gimana? Dani kau itu ya? Dani. Ani मैं एक बार कर ले लिए थे इनको दाने अपने लोगों को खा रहे थे ani एक बार करना दाने नहीं क्यों इन्हें मिला मगर एक बार लिए थे ना මොකද මේ කරබලේ मैं अपने दो मिनट वॉइस मैसेज का क्यों मैं हम लोग මේ ඇසාති අහන්න දෙන්න अरे इन्हें मैं कर रहा हूँ मैं हाँ मैं තාත්මේ සුමයි මම යද අනිවාර්යෙන් ඔය තමයි මේ සේරම ඔයාම තමයි මේ හිතේ මේක අහගන්න දීලා අපි දින අනිවාර්යෙන් මැරි කරනවා යන් ඔයාට මේ ටවල් එක පිටි කියලා පරිසම් කරගෙන එන්නේ කලිස මේ වැඩක් නැහැ රෙදි නැතුව පාරේ යන්න වෙන්නේ යන් ඕක නවත්තන්න ඕන නම් අරම්පොලගේ සුමිත් විජේ කුමාර වන මොහු අරම්පොලගේ සුමිත් කුමාර වන මොහු අද සිට ශිහාරා උමේෂි මුදලිගේ වන මාගේ ස්වාමි පුරුෂයා වශයෙන් භාර ගන්නා බවට නරත්ත බලව වැඩි නරත්ත බලව මගුල ඔය වැඩේ දිගටම කරගෙන යන්න මම යාගේ වැඩේ බලා ගන්නම් අතරමන් තුවාය අතරමන් මාරුගේ පැත්තද මගේ පැත්තද මම කොයි පැත්තේ හිටියා මේ වැඩේ කරන්න ඕන අතාරින්න බා ඉස් දිගටම ගියාගෙන යන්න අරම්පොලගේ සුමිත් විජේ කුමාර වන මාගේ අරම්පොලගේ සුමිත් කුමාර මන් තමයි අද දින සිට මගේ භාර්යාව වශයෙන් අතාරින්න බා මගේ භාර්යාව වශයෙන් පුරා පොරොන්දු වෙන්න හරි බාර ගන්න අතාරින්න බා අත්සර ගහලා තියන්නේ ආයි ගහන්න දෙයක් නැහැ නිදානුකූලව කතාවට බැන්දා ඒ වගේම වෙන්න ඕන හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි දැන් ඔය දරුවා මෙහෙන්න දැන් ඔය දෙපළ දෙමාපියන්ගෙන් ආශිර්වාද ගන්න යන්න මේ ඔය යන්නකෝ No, I feel so scared. You go first, please. ගෝවස් කියන්නේ යන්න පුළුවන්ද බලන්නකෝ ලොප් වෙච්ච කුළුමීමෙක් වගේ ටවල් එකකුත් අරගෙන I told you, I can't go. Please. මනමාලයා I go you come on මනමාලයා මෙහෙන්න දැන් පියාට වැඳලා අවතර ගන්න යන සුබ මොහොතේ එපා මගේ සුබ පතන් මඩම් මොකටද මිනිස්සු සුබ පතන්නේ මගේ පරම හතුරට මගේ දුවව කසාද මන්දලා දීලා
මං කවුද කසාද බඳලා දුන්නේ? කවද කියන්නේ ඔබ මගේ තුවාල අල්ලලා නොහිටියනම් මං ඔය කසාද වෙන්න දෙන්නෙම නැහැ. තුවාලක් අල්ලන් හිටියාම කසාදයක් කරනවද? මැඩම් මට නම් හිතෙන්නේ සර්ගේ ඔළුවේ වයර් මාරු වෙලා තියෙන්නේ. මම උට කන පැලෙන්න දෙකක් දෙනවා. මේ මට තේරෙන්නේ ඔයා මේ මොනවද කියවන්නේ කියලා. දැන් ඔය මොන කසාදයක් ගැනද කියන්නේ? ශාන්ති මේ බ්‍රැන්ඩ්වා මගේ තුවාලය අල්ලලා නොහිටියනම් තුවාය? තුවායකෝ මේක මාර තුවාලයක් වුණානේ. මොන තුවායේද? කොහොම මිනිහෝ මගේ තුවාය ලේන්සුවක් කරන්න නැති මගෙන් අහනවා තුවායක් කෝ කියලා. අමට සිටි. මම මේ ඊනේ අද දැකලා තියන්නේ. මගේ දුව කසාද වෙන්දලා නෑ. මං තුවායක් ඇඳන් ඉඳලා නෑ. නෑ. මේ ඒක නෙවෙයි. මේ කොහොමද අනේ ඔයාට සිහිය නැති උනේ? බ්‍රැන්ඩෝ මොකද මට සිහිය නැති උනේ? සිහිය නැති උනේ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ. හැබැයි සිහිය ගන්න බින්ද දුක දන්නේ මම. ඔයත්ෙම තියෙන යකඩ කොටුවක් ගෙනල්ලා එකට ගැහුවා. අර සපත්තු මේ ස්පරණය ඔක්කොම ගෙනල්ලා කටේ ගැහුවා. ඒ සියාවේ නෑනේ සර්. අර බලන්නකෝ. කොරෝනා කුණු කන්ද වගේ බඩු. තව සතියක් දෙකක් මෙහෙට වෙලා ෆුල් ආතල් එකේ ජොලිය ඉන්නකෝ. ඉඳලා ඊට පස්සේ ගමේ ගිහිල්ලා ගෙදර බලාගෙන ඉන්න ඈ. මේ පොඩ්ඩක් වොෂ්රූම් එකට ගිහින් එන්න. ඊටකම මෙතන බලාගන්න. එක්ස්කියුස් මී එන්න. හලෝ ජිනේ ඔබලා ගියාත්නේ මචං නෑ දැන් කොහෙද? මගේ වාසනාවට ඔබ මේ වෙලාවට හම්බුනේ. අපේ අපච්චි දැක්ක ගමන් ඔබට විසුමක් වෙන්නේ නෑ. ඔබ මොකටද බණ්ඩාරේ වෙලාවේ? මම ආව මනමාලියෙන් බලන්න. මේ තියෙන පින්තූරේ. ඔබ නැතුව මගේ කිසිම වැඩක් හරියන්නේ නෑ. ඒකනේ දෙයියෝ දුන්නා වගේ ඔබ මෙතෙන්ට ආවේ. මට එන්න කිව්වේ 6ට. වෙලා තියෙන හින්දා මං ආවා මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලන්න. පිටර එක බලලා ඉවුනාට පස්සේ අපි බලමු. හැබැයි ඔව් ලස්සනයනේ. ඒ උමේෂි අනුපේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවා. Which one? අරු පිටි කඩේ පොයානේ. How sad. මේ අනන්න අපොච්චනෝ බගිල හැංගියා. Did you one thing, okay? අපි යමු. වට යමු. Okay. Give me phone with hand free. Pick up. Okay. Answer. Hello. කවුද කතා කරන්නේ? අයියට මාව මතක නෑ. ඔයද මේ උඩ බලන් යන්නේ? පිස්සුද මන්ද? නාකි විසේ. කවුද? අයියාගේ ওই පෙට්ටි කඩේ හදන වෙලාවේ මං අයියට කරපු උදව් මතක නෑනේ. උමේෂ් නේද කතා කරන්නේ? මං හිතුවා මගේ හිතේ තද කරන් තියෙන ආදරේ ඔයාට කියන්න. මේ මට එහෙම කෙනෙක් මතක නෑ. මොකක්ද ඔයාගේ නම? මගේ නම ඩයන කියන්න ඩයන. මගේ නම ඩයනා. හෙලෝ මොකද නිශ්ශබ්ද? ඇයි අයියා කතා නැත්තේ? මේ බොරු කියන ලෑස්ති වෙන්න එපා. මම එහෙම ඩයන කියලා කෙනෙක් හඳුරන්නේ නෑ. අයියා මාව මුණ ගැහිලා කතා කරන්න කැමතිද? එහෙනම් හවසට ඇල්ලට එන්න. අපි කතා කරමු. හරිනේ එහෙනම්. ඒත් ඉතින් ආවත් කොහොමද මම ඔයාව වඳුරගන්නේ? අනිත් එක මේ මට නම් හිතෙන්නේ ඔයා මේ කරන්නේ බොරුවක් කියලා. මම මොකටද බොරු කරන්නේ? මම රතු පාට ගවුමක් ඇඳගෙන ඉන්නේ. ඔයා එනකම් ඇල්ලට වුන් එකේ බලන් ඉන්නවා හවසට. අපි එතනදී හම්බෙමු. තාත්තේ මේ මට පොඩි බිස්නස් එකකට එළියට යන්න වෙනවා. තාත්තා ෆිල්ම් එක බලලා පරිස්සමට එන්න. නෑ මටත් මේ පික්චර් එක බලන්න ඕනේ. මාත් එන්නම් උඹත් එක්ක යන්න. නෑ මං තනියම යන්න ඕන. තාත්තා එක්ක ගිහලා හරියන්නේ නෑ. පැහැන්නේ නැතෝ කියන දේ අහන්නකෝ. තාත්තා කෙනෙක් වුණාම. ෆිල්ම් එක බලලා පරිස්සමෙන් එන්න. දිනවත. නෑ. සුම්මයි ඔයද මේ වටේ කරකෙන්නේ? කාවද හොයන්නේ? බොහොම කිනාංග බයන්නේ නැතු. මේ උන්තර වානේ පොඩ පාක් කරගෙන ඉරපන්. හරි. මම යාට කිව්වා. කොයිටි කියන එකක් අහන එකක් කිය. ඩයනා. මේ කවුද? ඩයනා. මේ
Excuse me. ඔයාගේ නම ඩයනද? ඔයා චාල්ස්ද? මේ අපොත බලාගෙන යනවද යන්න? ඉන්න තැනකින් ඩයන හොයාගෙන. Sorry. හැටි විතර ඉස්සෙද්ද කොහෙද? Excuse me. Have you seen a girl wearing a red color frock? දැන් පාරට ඇවිල්ලා ඉන්නේ. Sorry no I didn't. Thank you. Excuse me, Diana? එංගලන්තයට එනද පාර්ලිමේන්තුවට එනද? නෑ මම මේ බැලුවේ මට උදව් කරපු ඩයනා. එයාව හොයන්නේ මේ. ඔයාට උදව් කරපු ඩයනා ඔයා අඳුරන්නේ? ඕක මහා පරණ ක්‍රමයක් කෙල්ල සෙට් කරගන්න. පොලිසියට කතා කරන්න ඉස්සෙල්ලා යනවා යන්න. අනේ sorry පොලිසියට කතා කරන්න එපා. ඔයාද මට කතා කරේ? ඔව්. එනම් මේ ඔයාව මේ මතක නෑ මේ ඔයා මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? රුපියල් 5000. 5000ක්? ඇයි වැඩිද? වැඩි නම් එහාට මෙහාට කරගමු. මෙතන ඉඳලා කතා කරනවට වැඩිය හොඳයි. අතන හොඳ හෝටලයක් තියෙනවා. එතෙන්ට ගිහලා කතා කරමු. එතෙන්ට පොලිසියෙන් පයින්නෙත් නෑ. එන්නේ යන්. මේ ඔයා මේ ඩයනා නෙවෙයිද? ඔයා හිතන්නකෝ මං ඩයනා කියලා. රාජකුමාරියකගේ ෆීල් එකක් දෙන්නම්. අම්මෝ. අනේ අයියේ අපිට කතා කරන්න පුළුවන් ඉන්න අයියේ. මේ අයියේ ඉන්නකෝ. ඉන්න. අනේ අයියේ. අනේ අයියේ. අනේ අයියේ ඉන්න අයියේ. ඒ කෙල්ල මොකටද බං ඇල්ලට එන්නේ කියන්නේ? ඇල්ලට නැතුව මිනි කඩත්තට එන්න කියනවා. මේක ඩයනා වගේ නෙමෙයි. මේ මේරියන් ජෝන්ස් වගේ මගේ පස්සෙන් එලවන්නේ. යකෝ මේ මට මෙහෙමඩියක් වෙච්ච පළවෙනිව කවුද දන්නේ ඒ දරුවා තාත්තව හොයනවද කියලා බං? අනේ කට වහගෙන හිටපන්. මචං මේ ඇල්ලේ කොහොමද බං ගෑනු ළමෙක් හොයන්නේ? මේ කඩේක නම්බරයක්වත් දීලා නැහනේ. මෙහෙම ඉන්නවද? නැහනේ බං. අනේ මන්ද. මේ නංගිද මට එන්න කීවි. නංගි අයියගේ හැටි විතර යන්න මෙතනින්. යන්න. මේ නංගි නේද මට එන්න කීවි. පිස්සුද? ඇයි මතක නැද්ද? ඔයානේ මට ඇල්ල ටවුන් එකේදී හම්බ වෙන්න කීවි. මගේ හැන්ඩි කොල්ලෙකුට ඔයා ගැලපෙනවා. මෙයාට හම්බ වෙන්න කියලා තියෙන්නේ. අනේ මැඩම් මේ වගේ මිනිස්සුත් එක්ක කොහොමද කියන්නේ මේ පාර බැලලා යන්නේ මොනවද අර පික්චර් රෝල් එකේදී හම්බ ඕ පුදුම කරදරයක් නේ බලා මේ අර කෝකියා නේද උඹලා දෙන්නට මං කිව්වා අය අහුවෙන්න එපා කියලා ට්‍රාන්ස් වල ආව ගමම ඉස්සෙල්ලා හම්බෙන්නේ මුන් දෙන්නවනේ මට වලත් දෙන්න වරගෙන ಮುಂದಿನ ಆದಾಗ මං ආයෙ නැත්නම් මොකද වෙන්නේ? තාත්තා කෙනෙක් හින්දා පුතාගේ ආත්ම කරුත ඉවරයිනේ. මේ තාත්තා ගිහලා ගාලා බස් එකට දාන්න. තාත්තාවේ සති දෙකක් විතර ඉඳලා යන්නේ. නෑ මෙයාව හදන්න බෑ මෙහෙ තියාගත්තත් මේ ඔය හිටියත් එකයි හදන්න බෑ. යන්න ගෙදර යන්න. දැන් ගිහලා දාන්න. හෙලෝ. ධනවන්ත සමුදලාලි. මොකද මේ හදිස්සියේ මාව මතක් වෙලා? පුළුවන් තරම් ඉක්මනට මගේ ගෙදරට ඇවිල්ලා මාව හම්බ වෙන්න. මේ හදිස්සියෙන්න බෑ. තාම මම මේ මකුල් සොට් මාලත් නෑ. මිනිස්සු පැරෙන්න ඉස්සල්ලා අවමංගල්ලෙට ඇඳුම් මහන්න අවශ්‍ය නෑ. ප්‍රමාද නොවී එනවා ඇවිත් මාව හම්බ වෙනවා. මේ දැවති ප්‍රශ්නෙමත් තියෙනවනේ අපි දෙන්නවා කතා කරන්න. රයිට් මම පුළුවන් තරම් ඉක්මනට එන්න. මේ කොහෙටද එන්න ඕනේ? හෝටලයටද එහෙම නැත්නම් ගෙදරටද?
මිනිස්සු කෑවට බිව්වට කමන්නේ. හැබැයි මීහරක් වගේ හැසිරෙන්න නරකයි. මේ බෝතල් පාර දාලා කුඩු කරන්නේ ඇයි? කාටද ඔය මීහරක කිව්වේ? මම ගහන්නේ අයිනෝ විතරයි. මේ ඔයාට පිස්සුදනේ මෙයත් එක වෙයි වලිදා ගන්න. නැගිටින්නනේ. ඇවිල්ලා මේ බොක්සින් චැම්පියන් කෙනෙක් නේ. මෙයාගෙන දන්න මිනිහෙක් මෙයත් එක වලිදා ගන්නවා. තමුසෙට මැරෙන්න ඕන වෙලාද? තේරුම් කරලා දෙන්න. තේරුම් කරලා දෙන්න තමයි හදන්නේ. මේ උඹට පිස්සුද? මෙයාට ගහගන්න යනවද? මෙයාවිල්ලා මේ බොක්සින් චැම්පියන් කෙනෙක් නේ. හරිද? උඹ කොච්චර ගැහුවත් මෙයාට රිදෙන්නේ නැහැ. උඹටම තමයි රිදෙන්නේ. ඔන්න බලන්න. ඔන්න මම පාරක් ගහනවා දැන් බලාගන්න. දැක්කද? මෙයාට ඒව ගානක්වත් නැහැ. ඔන්න බලන්න. ඔන්න තව පාරක් ගහනවා. විනේ කුඩ මේ පාර ගැහුවනම් ඌ හතර ගාතේ දාලා වැටෙන්නේ. මෙයාට ගානක්වත් නැහැ. ඔන්න අතිනේ ගැහුවේ. ඔන්න පයින් ගන්නවා. නෑ. එයාට පාරක් ගහලා පෙන්නන්නම. එයාට තේරුන්නේ නැහැ මං ගහලා පෙන්නන්න. නෑ එයාට තේරුණා. හොඳට තේරිලා. මේ වාගේ නංගිලා ඉන්නවා දැක්කෙත් නැහැ. සමා වෙන්න ඕනේ අපෙන් කරදරයක් වුණා. අංගිලා නෙවෙයිද? ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් අද? දෙන්නෙම ඉන්නව නේද? හොඳයි. හරි. එහෙනම් එන්ජොයි කරන්නකෝ. හරි. එන්න. යමන්. ඔයාට ඇත්තටම රිදුනද? මෙයාට ඇත්තටම රිදුනා. මෙයා බොරු කරන්න. එයා ගහපු එක ඔයාට රිදුනා නේ. කල්ලි යනවා. රිදුනා නම් නංගිලා ටික අත ගාව ගන්න. ධනවන්ත සමුදලාලි. අයි මට හදිස්සි වෙන්න කිව්වේ. ඇතුළට ඇවිල්ලා කතා කරමු. thank you. එනවා. මං එනවා මේ එනවා. මේ බලන්න. එකවරක් ඇඟට දැම්මට පස්සේ ආපහු ජීවිතේට ඇඟට දාන්න. පරාදිනේ දීලා බේසම් ගන්න පුළුවන්. අමුසේ බෝතල් පත්‍රකාරයනේ. මේ බලන්න. මේ පයට දාන සපත්තු එක සැරයක් දැම්මට පස්සේ ආපහු පයට දාන්නෙම නැහැ. ඒ කියන්නේ ගැලවෙනවද? එනවා. තව පෙන්නන්න. මේ තියන්නේ දුවගේ රත්තරන් බඩු. තමසට උස්ස ගන්නත් බෑ. මේ තියන්නේ කෝටි ගණන් වටින්. තමසේ දැකලා තියෙනවද? අඩුදාර. තමසට මොනවද තියෙන්නේ? මෙතන තියෙනවා නිල් මැණික්, රතු මැණික්, කහ මැණික්, රත්තරන් බලනවා. තමසට මොනවද තියෙන්නේ? මට ඉතින් මගේ පෙට්ටි කඩේ තියෙනවා. අනිත් එක ඉතින් මේ මං මුදලාලිගේ දුව ඇමරිකාට මේ ඔක්කොම මගේ අත පුරවල කනට දෙන්නේ. තමසට අයිසේ මේ බෑග් එකවත් උස්ස ගන්න පුළුවන්ද? තමස කොහොමද මගේ දුව බලා ගන්න? උස්සනවා නම් ඉතින් මට බෑග් එක විතරක් නෙවෙයි. ඕන නම් මුදලාලි වුණත් උස්සන්න පුළුවන්. ඕන නම් ඉතින් මේ බෑග් එක උස්සගෙන දුවන්නත් පුළුවන්. කොහෙද දුවන්නේ? නෙවෙයි. බෑග් එක අරන් දුවන්න මනුස්සයෝ. හොරේ. මෙන්න හොරේ. අල්ලපන් ඕකව. ඔය ජතිය අම්බඩියා. ඔය බෑග් එක අරන් එන්න කල්ලපන්. කල්ලපන්. හොරේ කල්ලපන්. ඔය බෑග් එක අරන් යන්නේ කල්ලපන්. හොරේ කල්ලපන් ඔය බෑග් එක අරන් යන්නේ කා. කල්ලපන් ඔය බෑග් එක අරන් යන්නේ කා. ඔක හොරා. අයියෝ ඇයි මේ ගහන්න මට අයියෝ අල්ලපන් හොරේ ඔය බෑග් එක දීලා බලන්න මෙන්න බෑග් එක ඔක නෙවෙයි යකෝ බෑග් එක අරන් දුවන්නේ කොහොම නැවතියා අම්මා මෙහෙ වරෙල්ලා මෙහෙ වරෙන් මාව හොස්පිටල් දාන්න අයියෝ මුදලාලි අල්ලගන්න. සුමං නැතියා. නැතියා සුමං. නැවතියා. නැවතියා. තමා කවුද? කොහොමද එකපාරටම කඩාගෙන බින්දගෙන එන්නේ? සර් මේ බෑග් එකේ තියෙන්නේ සර්ලාගේ ආයතනයට පෙන්නන්න නැතුව ආදායම් බදු නොගෙවා හම්බ කරපු සල්ලි තියෙන කළු සල්ලි. අන්න ඒවයින් හදපු රත්තරන් බඩු. මේ රත්තරන් කොහමද තමන්ගේ අතට ආවේ කියලා මට කියනවා. සර්ට කියන්න සර්.
මේ වයිටි කාට මගේ මදිලස මේ වරගෙන ආවේ. අස ඔය ඇවිලින්නේ මෑන්. අහුවෙන්න එපා. සුදුවට හිටියට ඇතුළා පට්ට කලුයි. කලු සල්ලි. මෙයා කියන්නේ ඇත්තද? මේ රත්තරන් වල අයිතිකාරයා තමන්ද? නෑ ලොක්කා සෝරි සර් මගේ නෙවෙයි මම මේ වෙන තැනකට යන ගමන් දැකලා හැරුනේ මම මේ උඩට යනවා පල්ලෙහාට යනවා මම යනවා සාමූලික බොරු උඩ යනවා පල්ලෙහා යනවා කියන්නේ මෙතෙන්ට ආවේ ඔය බය වෙලා යන්නේ මං කිව්වේ තමන් මේ රජයට කරපු සේවයට තමන්ට ලොකු ටැග්ගක් මේ රජෙන් ගෙවනවා ඇත්තද කීයක් වගේද සර් 10,000ක් විතර වගේ 10,000 නේ ලොකු ගානක් නේද සර් මේ මම මොකද කරන්න ඕනේ දැන් තමන්ගේ නමයි තමන්ගේ ඇඩ්‍රස් එක තමන්ගේ ටෙලිෆෝන් නම්බර එක මේ නිල්මි නිමිස්ටර් දීලා යන්න. මේ සෝරි මම මේ ප්‍රතිපත්තියක් විදියට ගෑනු ළමයින්ට ෆෝන් නම්බරේ ඇඩ්‍රස් දෙන්නේ නැහැ. ඔයාගෙන ආවොත් ඒව. මුදලාලි. අන්තිමට පාරට වැටුණා නේද? ඈ? මොකෝ? කටත් ලොක් වෙලා. ඉතින් අපි දෙන්න අතරේ පරතරේ නැති වෙලා අපි දෙන්න එක ලෙවල් එකට ගිහලා නේ. දැන් ඉතින් මට ඔයාගේ දුව දිය දාන්න ඉවරයි. ඒ චමියා. මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් ආයිබෝන් දනවස් මුදලාලි. දනවස් මුදලාලි මොනවද කන්නේ? කණ්ඩ සපත්තුවදී. ඒ චමියා අපේ දනවස් මුදලාලි සපත්තු පාරක් කන්න ඕනේ. ඕදණ්ඩි යලුත් ඔද්ද සපත්තුත් එක්ක කෑම නෙවෙයි යෝජෝ මගේ සපත්තු පැලෙන කා මේ දනවස් මුදලාලි කියන්නේ මේ ව්‍යාපාරික ස්ථාන ඉස්සරහා මේ අස්සලාඩන් එල්ලනවනේ. ඇස්වහ කටවහ යන්න. සපත්තු එල්ලපු දවසේ ඉඳලා ඇස්වහ කටවහන්න ලාච්චෝ පිරෙන්න සල්ලි. මට වෙන්නේ මේ මට වැඩ කරලා තියන්නේ අස්සලාඩම නෙවෙයි. ඌරුලාට. සුම්මා හොඳ ඉතින් මගේ සපත්තුව දිවන්. ඇතෝ තමුසේ මගේ හොටෙල් එකේ මැනේජර්ද පෙට්ටි කටේ මැනේජර්. තමුසේ මොනවද මෙතනට වෙලා කරන්නේ? කෑම කාලේ යන්න ආවා සර්. ඇයි උඹට මගේ මවුන්ට් හෙවන් හෝටලේ කෑම ගිරෙන්නේ නැද්ද? ඒකෙන් කෑවොත් එහෙම සර් මට පඩිය ආපහු සර්ටම දීලා යන්න වෙනවනේ. එතකොට මගේ අනාගත සැලසුම් ඒවට මොකද වෙන්නේ? යකෝ මේ UK ඉඳන් ආපු ගෙස් මගේ. මෙයා විතරක් නෙමෙයි සර්. අර ඉන්දියන් කාර්යය, ඇමරිකන් කාර්යය, ජර්මන් කාර්යය, කොරියන් කාර්යය මේ ඔක්කොම කන්නේ මෙහෙන්. කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට මොනකෙන් ගෙඩියද තව ඕන කියන්නේ. ඒක තමයි මේ හදනත් ගන්න මේ අත්තට තියෙන මේකප් ෂොප් එක. අත්තට තියෙන බ්‍රෑන්ඩ් එක තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ මේ අනුඹේ බෝයිෆ්‍රෙන්ඩ් එනවා. Oh, I don't like him. ෆාමසි බ්‍රෑන්ඩ් එක කොහමද? ඔයාට මේක තියෙනවද? Hi. Hi. මේකෙන් දෙකක් විතර ගම නේද? ඇයි මේ? මං එහෙ ඉඳලා මෙහාට එනකම් ෆලෝ කරගෙන නැත්තා. ඇයි මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ? මගේ මොකක් හරි වැරද්දක් වුණාද? ඔයාලවත් කියන්නකෝ. මගේ මොකක් හරි වැරද්දක් වුණාද ඔයාලට? ඔයා ඇල්ලේ ටවුන් එකට වෙලා කෙල බල හිටියද? ඔව්. Oh, why are you here? I here to see you. Why are you here? අපේ මේකප් ඉවරුණානේ. අපි UK වල යූස් කරපුවා ගන්න ආවා. මේ මං අහන ප්‍රශ්න වලටයි ඔයා උත්තර දෙන්නේ නැත්තේ. ඔය ආණ්ඩුව වගේ නායකයෙක්ගෙන් අහුවා මාධ්‍ය ප්‍රකාශකෙන් උත්තර දෙන්නේ. ඇයි මේ
මං වත් එක්ක තරහයි. It's all over. Okay? Okay. එනම යන්න. Bye. Let's go. No, phone එක ring ගියා. No. හැබැයි ඔබ නෙවෙයි. කොහොමද සබසනින්? කවුද කතා කරන්නේ? කාලෙකින් හම්බෙන්නත් බැරි වුණා. මම හම්බෙන්න ඇල්ල ටවුන් එකේ මාර චාටර් එකක් නේ කෑවේ. මේක නෙවෙයි. ඔයා කොයි කාලෙද මගේ පෙට්ටි කඩේ හදන්න උදව් කරේ? මට මාර සපෝට් එකක් දීලා තියෙනවලු නේද? ඒ විතරක් නෙවෙයි ආගේ ඉතින් මං ගැන ලොකු ආදරයක්ත් තියෙනවලු නේ? මූ ඇන්දලා. ආයුමේෂි. Come on, it's a job, okay? ඇල්බර්ට් ඊයේ ඉඳන් එන්න ගමනනේ සෑහෙන්න මහන්සි ඇති. සෑහෙන කාලයකට පස්සේ මට ධනවංශව හම්බ වෙන්නේ. ඒක නිසා මට ඒ හැටි ලොකු මහන්සියක් නෑ ධනවංශ. We are friends. Uncle, ඇයි උමේෂ් අපිව පික් කරන්න එයාපෝට් එකට ආවේ නැත්තේ? එංගලන්තේ වගේ නෙවෙයි. ලංකාවේ ගෑනු ළමයි කසාද බඳින්න ඉස්සෙල්ලා මිනිස්සයව බලන්න යන්නේ නෑ. ඒකට හොඳ නැකතක් වෙලාවක් දවසක් බලලා යන ක්‍රම සහ විදි තියෙනවා. Uncle, මං යාව මැරි කරලා ලන්ඩන් එකන් ගිහින් එයා මොත් කරලා ගන්නවා. මේ දූපත් මානසිකත්වයේ මං යා මුදවනවා. අර බලන්න UK වල වගේ කපල් එකක් යනවා. ධනවංශ, ඇයි මේ ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ? එහෙම නැහැ. මේ අශීලාචාර විදියට හැසිරෙනකොට දැක්කම අපි වගේ අයට පොඩි ලැජ්ජාවක් දැනෙනවනේ. Dad, මාරයි. මගේ father in law ට daddyට වැඩි සල්ලි තියෙනවනේ. ඒ පුතා මොඩික් කොහෙද? Come on dad. මට brilliant idea එකක් තියෙනවා. මොකක්ද idea එක? හලෝ ධනවංශ. ධනවංශව මං හැමතැනම මෙව්වා. ධනවංශ මිතු හරි පාළු. ඇල්බර්ට් හොඳ නින්දක් නිදාගත්තද? Yes, of course ධනවංශ. Thank you. Dad, තාම අංකගේ daughter මං දැක්කේ නෑනේ. ආරාධිසිය මොඩික් ඉන්න. ධනවංශ සර්ගේ දුවනකම් බලාගෙන ඉන්නේ. කළුවලාවක් නම් රිදී රේඛාවක්. අර තියන්නේ දුවගේ ෆොටෝ එක. Dad, it's very embarrassing. මේ ගර්ල් තමයි එයාපෝට් රෝඩ් එකේ කොල්ලෙක් එක්ක කිස් කර කර ඉන්නවා දැක්කේ. නෑ. ප්‍රයිම් පුතා මේ යා නෙවෙයි වෙන කෙල්ලෙක්. මේ ඉන්නේ සර්ගේ දුව. පාරදි දැක්කත් එයාම තමයි. මොනවද බූරුව කියන්නේ? මගේ පැත්තේද? මම සර්ගෙට. මේ ඇඟිල්ල මේ අද මෙහෙ ලොකු උත්සවයක් වගේ. පොලිසාරියෝ මොකද Dad, it's very disappointed. අර ගර්ල්ව කිස් කරපු බොයි තමයි අර. කම්සර් කවුද මෙහෙට එන්න ආරාධනා පත්‍ර දුන්නේ? මට ඉතින් මගේ මාමණ්ඩිගේ ගෙදරට එන්න කාගෙන්වත් අවසර මොකටද? මගේ පුතු මාමණ්ඩිට බුද්ධම්. හරි. තේරුණා. මට මේ මගේ ගෙදර උන්දව බලන්න ආසයි තුන. මම ඒකයි ආවේ. කොහොම ගෙදර උන්ද? පොම්බුලේ මගේ පොම්බුලේ. ඔයි. දැන්වත් ඔය දවල් හින දකින්න එක නවත්තනවා. තව ටික වෙලාවකින් මගේ දුව මගේ යාළුවගේ පුතාට කසාද බඳලා UK හරියට. මොකේ? United Kingdom. ලන්ඩන්. මටත්. මේක කොළපෑගිල්ලක් නෙමෙයි. බර්ත්ඩේ පාර්ටියක්. Happy birthday to you. Happy birthday. Hey. ධනවංශ, what is this? ඔයා අපිව බර්ත්ඩේ පාර්ටියට ඉන්වයිට් කරලා ඔයා අපිව ලැජ්ජ කරා. අනික මේ සෙනග ගොඩේ අපිව ලැජ්ජ කරේ. නෑ ඇල්බර්ට්. අනික ඉතින් ඔයාගේ දුවට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනදනත් ඔයා අපිව ගෙනල්ලා මේ සෙනග ඉස්සරහ ලැජ්ජ කරානේ. නෑ ඇල්බර්ට් එහෙම එකක් නෑ. එහෙම නුනා. එහෙම එකක් නෑ කියන්නේ කොහමද? මේ ඇස් දෙක ඉස්සරහ පේන්න තියෙද්දි. අපි යමු බ්‍රයන්. It's so embarrassing dad, but she's so beautiful. ඒකනේ කියන්නේ. මේවා වැඩක් නෑ පුතේ. අපි යමු. ඇල්බර්ට් ඉවසන්නකෝ මං කියන එක අහන්නකෝ. තව මොනවා ආන්නද?
මොනවා ආන්නද? ඔයා මේ ලැජ්ජ කර අපිව මේ සෙනග ඉස්සලා. Come, let's go. Come. මොනවා ආන්නද? ආන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. Listen to me. යන්න තැනකට යන්න රාත්තරන්. ආමණ්ඩි. එක කණ්ඩායමක් නම් ගියා. දැන් ඉතුරු එක කණ්ඩායම ඉතුරු. තොරම් බඳින්නට රබන් ගසන්නට මොහොතක් නොබෝ. අවසර දෙනවද? අවසර නම් දෙන්නට ධනවංශ මුදලාලි මගේ අම්මා මට කියලා දීලා තියෙනවා වැඩිහිටි කෙනෙක් අත ඉස්සුවොත් ඒකට hinaවෙන් පිළිතුරු දෙන්න. මොකද එතකොට ඒ වැඩිහිටි කෙනාට එයාගේ වැරද්ද තේරෙයි කියලා. අනිත් එක මගේ ආත්ම ගරුත්වෙත් එකෙන් ආරක්ෂා වෙනවා. උමේෂිගේ ප්‍රශ්න ගැන කියනවා නම් මං එයාව මෙහෙන් අරන් යන්නේ යනවාමයි. ඒක නවත්තන්න try කරන්න එපා. අපරාධේ. වාසනාව දොර ඇරලා බලනවා. උමේෂි යා ඔයන්න මාත් ගන්න. උමේෂි එන්නකෝ. Where? එයා කියන්නේ අපි මේ පරිසරයෙන් මිදිලා අපි අපේ ආදර ලෝකයක තනි වෙමු. යම්. කොහෙද තියෙන ආදරයක්ද? මොන ආදරයක් ගැනද ඔයා කියන්නේ? ඔකනේ කියනවා වීලු කරනවා කියලා ජෝක් කරන්න එපා. මම නෙමෙයි. ඔයා තමයි ජෝක් එකක් ලව් එකක් කරගෙන තියෙන්නේ. මොකක්ද ඒ කතාවේ තේරුම? තේරුම මම මට ලම් කරේ නෑ. එතකොට පොගේ දවසට වෙච්ච දේවල් It's all wrong. උඹ හිගන්නෙක් එක්කම වරෙන් මම බන්දලා දෙන්නම්. මගේ පරම හතුරව එක්කම වරෙන් මම බන්දලා දෙනවා. හැබැයි මේ අවල මාව බඳින්න දෙන්නේ නැහැ. ඒ කියනවා දැනගෙන හිටියා. ධනවංශ මුදලාලි මේ ලෝකේ අකමැතිම කෙනා මං කියලා. යා. ධනවංශ මුදලාලි කවදාවත් මට කසාද බඳින්න දෙන්නෙත් නැහැ කියලා දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි දැනගෙන හිටියා ඊට පස්සේ ඔයාගේ ආශෙන්ගේ ලයින් එක ක්ලියර් වෙනවා කියලා නේ. I'm sorry සුම්මා. මට මේ දෙයට වෙන සොලියුෂන් එකක් තිබ්බේ නැහැ. මට ඕන වගේ ප්ලෑන් එක එහෙම චොප්පචොර කරලා දාන්න පුළුවන්. මම දන්නේ නැහැ. මගේ පෙට්ටි කඩේ පරිස්සම් කරගන්න මේ ලෝකේ ඕන එකෙක් එක්ක හැප්පෙන්න මට පුළුවන්. ඒ මට මගේ ආදරය වෙනුවෙන් එක පරිස්සම් කරන්න පුළුවන් දේ ඔයා දන්නේ උමේෂි. හැබැයි මං ඔයාට එහෙම කරන්නේ මට ප්‍රතිපත්ති තියෙනවා. මට අයිති නැති දේපල බලහත්කර ආදරේ පිරුණු වෙච්ච කෑම මේ තුනටම වෙන්න ඕන එක දෙයයි. කුණුබක් කිර දාන එක. දැන් ඔයා පණෑරලා ආදරේ කරන මිනිහා ඉන්නව නේද? ඔයා දන්නවද? ඌ අහිංසක කෙල්ලෝ කී දෙනෙක්ගේ ජීවිත විනාශ කරලා තියෙනවද? Enough. I don't want to listen to anything about Ashin, okay? Hey. ඔයාට ඇත්තේදී අමාරුයිද? ඔයාගේ තාත්තා ධනවංශ මුදලාලි. සමහර විට කවුද ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් අශේන්. ඒ තුට්ටු දෙකේ මිනිහා ගැන ඇත්ත දැනගෙන නැති. මේ ලෝකේ කිසිම තාත්තා කෙනෙක් කැමති නෑ තමන්ගේ දරුවෙක්ගේ අනාගතේ විනාශ වෙනවට. ඔයා දන්නේ නැත්නම් මේකත් හොඳට අහගන්න. ඔයාගේ තාත්තා ඔය ධනවංශ මුදලාලි ඔයාට පණ ඇරලා මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මට මේ ලෝකේ ඉන්න ලොකුම හතුරා වගේ තාත්තා ඔය ධනවංශ මුදලාලි කියලා. හැබැයි දැන් ඒක එහෙම නෙවෙයි. ඒ මනුස්සයා පව්. ඔයා ඔය ගන්න තීරණේ හින්දා කවදා හරි දවසක ඒ මනුස්සයාට මේ ලෝකෙට මුණ දෙන්න බැරි වෙනවා. අන්නේ ලැජ්ජාව හින්දා ඔයාගේ තාත්තා දවසක ජීවිතේ නැති කරගනි. ඒ මරණයට වග කියන්න ඕනේ ඔයා. එච්චරයි. සුම්මා
හිස් සතින්ම යන්න දෙන්නේ. යන්න එපා. මට විනාඩියක් දෙන්න. මොකද? නාස්ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා. ඕක ගෝමර වස්සා. ශාන්ති මේන්න. අද මට බොහොම සතුටුදායක දවසක්. මොකද කාලයක් තිස්සේ මට විසඳ ගන්න බැරිව තිබිච්ච ප්‍රශ්නයක් අද විසඳුණා. ඒ මගේ දුවගේ සහකරු අය විසින් තෝරා ගැනීම. මුලදී මේ තරුණයා පිළිබඳව ඒ තරම් මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මට තේරුණා ඔහුව මට ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් මම මගේ වැරද්ද තේරුම් ගත්තා. මම මගේ දුවගේ කැමැත්ත ගැන අම්මගේ හදවතින්ම සතුටු වෙනවා විතරක් නෙවෙයි, ඇයට මං ඒ අවසරය ලබා දෙනවා. ගාන්දා පුටියා. කවුද ඒ වාසනාවන්තයා? ඒ වෙන කවුරුවත් නෙවෙයි. සුමිත් නොත් පෙට්ටි කඩේ සුම්මා. දෙන එලියක් එලියෙල්ලට කල එලියක් කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ කළුගල් අතරට මැණිකක් පහළ. යකෝ අනින්නටෝ කියන මකුලා කියපියකෝ. ලොකෝට උඹ කිව්වා කෙල්ල ඉන්න උඹේ අතේ කිව්. පෙන්නපන් යකෝ ඒ කෙල්ල දැන් අර දනවන්සයා වෙන එකට පත්තලා දෙන්න යනවා. උඹ අපි දෙන්නගේ සල්ලි අරන් අපි ගොඩට එන්දු. අද තෝ මරනවා යකෝ. පොඩ්ඩක් ඉවසන්න. මේක මැරුණොත් මේකට ගේදම් කරමු සයිසික සේරම වතුරේ. අපි මොහොතිය මොනවා කරන්නද? එහෙම කරමු. ගාතපය හතර කඩලා සිග්නල් කණුවක් ගාවට ගිහලා දාමු හිඟා කන්න. ඒ ගේන සල්ලි ටික අපි දෙන්න ගම්මු. ඒකනම් හොඳ. සූදුකාරයෙක් පරාදද නැද්ද කියලා තීරණය කරන්නේ උගේ අතේ තියෙන සේරම කොළ ටික ඕපන් කරාට පස්සේ. ඒත් මගේ කොලේ තාම මල් ළඟ. උඹලගේ තව කොළ කීයක් තියෙනවද? මගේ ආදරයට පිස්සු වැටිලා ඉන්නේ උමේසි. එයාගේ තාත්තගේ රන් රිදී මුතු මැණික් සේරම අරගෙන මල් ළඟට එනවාමයි. අශේන් අශේන් උට අශේන් hey baby hi උමේසි ඔයා ආවේ කොච්චර දෙයක්ද? I leave everything and I came back to you. මේ මොනවද මේ? එකෝ සල්ලි. hello හරි එන්න bye උමේසි මං චුට්ටක් පල්ලෙහාට ගිහින් එන්න. ඉක්මනට එන්න. ඔයාට Come soon. bye Okay. bye. මේ හොඳට බලාගන්න. උඹ කිව්වේ මේ කාට් කුට්ටමේ අන්තිම කොල්ලේ ඇවිල්ලා. උඹ කිව්ව මුතු මැණික් සේරම මේක ඇස්සේ තියෙනවා. මේ සපත්තු කුට්ටන් අපිට ගහගන්නද? ඒ කියපු අරන් ආව නැති උනාට මොකද? ධනවංශගේ සේප්පුව අරින යතුරු තමයි මෙයා. තේරුණේ නෑනේ. නෑ නේද? නෑ. දැන් ඉතින් කවුරු වෙනුවෙන්ද කඳුළු හලන්නේ? අපිට ලෝකෙට මූණ දෙන්න බැරි විදිහට අපේ මූණේ දැලි ගාලා ගියේ කි. අපේ නම්බුව විනාශ කරලා ගියේ කි. ඒ වෙනුවෙන්ද කඳුළු හලන්නේ? ධනවංශයවගේ දුව බේර ගන්න ඕනම දෙයක් කරයි. එහෙම නොවුනොත් උමේසිව කෑලි වලට කපලා පාසල් කරලා ගෙදර යවනවා. අශේ! तुमसे बात करो अभी। You drama, you liar. मैं अपने बाप पे रावण मगे अम्मा चाहते हैं उसको बराबर चला तुमसे बात नहीं बेच सकते I kill you. मुझे बाहर से. හිතේ ධෛර්ය නැති කරගන්න එපා මාමණ්ඩි. මිනිස්සු ඔය බෑන වෙන්න තියෙන අදහස තාම අතරගත්තේ නැද්ද? ඒ බලාපොරොත්තු නැති වෙන්න නම් මගේ හදවත ගැහෙන එක නතර වෙන්න ඕනේ. හලෝ ධනවංශද කතා කරන්නේ? ඔව් ධනවංශ තමයි. ඔය කවුද කතා කරන්නේ? මේක හොඳින් අහගන්න. ඔයාගේ දුව ඉන්නේ මගේ බාරේ.
මගේ දුව කොහෙද ඉන්නේ? කිසිම කරදරයක් වෙලා නැහැ. දුවගේ වටිනාකම ගෙවලා අරන් යන්න. දුවගේ වටිනාකමට වැඩිය අඩුවම ගාණක් අපි තීරණය කළේ. මුදලින් කෝටි 10යි. ඇල්ලේ හෝටලේ. අර සිනමල් ලක්ෂරි ඇපාර්ට්මන්ට් එකක් තෝරේ. මේ දේපළවල අයිතිය අදාළ ලියකියවිලි වල ජොනි කටුගම්පොළ, දැනි කටුගම්පොළ සහ අශේන් නිදිරි සූරිය කියන නම් ඇතුළත් වෙන්න ඕනේ. අනික මේ වැඩේ මේ අදම සිද්ධ වෙන්න ඕනේ. මීට අමතරව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්න හැදුවොත් අපි හිරේ යනවා තමයි. උමේෂිගේ අවසන් කටයුතු සිදු කරන බඩු මුට්ටු ටික ලෑස්ති කරලා තියාගන්න. හලෝ 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 ධනවන්ත මුදලාලි බය වෙන්න එපා. උන් ඔය කටින් බය කරලා සල්ලි ඉල්ල ගන්න හදන්නේ. ඕක මගෙන් තඹ දොයිතවක්වත් ගන්නවා බොරු. ඔය පුදුම කතාවක් නේ කියන්නේ. අනේ මට මගේ දුව ඕනේ. ආන්ටි සත පහකට බය වෙන්න එපා. උමේෂී මට කරපු දේ එච්චර හරි නෑ තමයි. ඒ වුණාට උමේෂී ධනවන්ත මහත්තයාගේ එකම දුවනේ. ඔව් ඉතින්. ඔව් කියන්නේ ඉතින්. ඒකම දුව නැතුව මේ දේපල අච්චාරු දාන්නද? ඒ වුණාට උන් කෝටි 10ක් ඉල්ලනවා. හිතුවද දන්නේ නැහැ කජු යට කොස්සට කියලා. උන්ට කවුද ධනවන්ත මුදලාලි සල්ලි දෙන්නේ? උන්ගෙන් අරන් එනවා මිසක්. ඒක කරන්න පුළුවන්ද? බොස් කවුද මිනිස්සෙක් කියලා ඇවිල්ලා ඉන්නේ? මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා. ඔව්. මිනිහා ගැතේ මොනවද තියෙන්නේ? බෑග් එකක් තියෙන්නේ. බෑග් එකක්. ටිකක් බරයි වගේ. එවන්න දීලා ගේන්න තව ඉස්සරහට යනවා. ඔමින්නවා නගලන්න බං. මට කිචි. නරක වචන කියවි. ඔය නගලන්න. මියාව දන්නවා. මේ අපි මෙයාලා හම්බුනේ අර මේ පාරේ. උඹ මගේ කකුල් දෙක ළඟටම ආපු එක හොඳයි. එදා වාඩුව ගන්න පුළුවන් අර. දෙන්නන්ට කුඩු වෙන්න. මගේ අදහස ඕකම තමයි. මොකද්ද? අතකට කුඩු කරන්න. ඕගොල්ලන්ට මගේ කටින් මොන හරි අහුණද? ඔය ආවේගෙන් හිතනවා මට ඇහෙනවා. හම්සලෝ කතා කරන දේවල් වලින් මට වැඩක් නෑ. ඔය මේ කරිනෝ. බෑග් එක අරිනවා බෑග් එක. මම අයුණා. බෑ මේක අරින්න බෑ. කෝමේෂි පෙන්නනකම් මේක අරින්නේ නෑ. යතුර මේක ඇරෙන්නේ නෑනේ. හරිනවා. අය අල්ලන්න. මගේ මල්ලිට ගැව්වනේ. නෑ මේ පස්සට ගැව්වාම ඉස්සරහින් ඇරෙනවා එහෙමයි. ඔව්මයි ඇරුණානේ. ආමෝ. ඉක්මනට හරිනවා. කෝසල්ලි. ඒ තියන්නේ මෙතන ලක්ෂයක් තියෙනවා. ඔයාට 50යි මෙයාට 50යි. අපේ ගාන කෝටි 10ක්. කෝටි 10ක් තියෙනවා. කොයිද තියෙන්නේ? ඒවා account එකේ. කාගේ account එකේ? අර ඉන්නේ boxing champion ගේ. මගේ account එකේ? ඇයි ඔයාලට කිව්වේ වාගේ account එකට දාන්න කියලා? මං ගාවද කිව්වේ? ඇයි ඔයාලට කිව්වේ? මේ 9 කෝටි 99 ලක්ෂයක් වාගේ account එකට දාන්න කියලා? මෙයා කියන්නේ බොරු. කවුද? ඔයා. මං කොහෙද බොරු කියන්නේ? මේ boxing champion බොරු කියන්නේ. මේ බලන්න මේ deposit slip එක බලන්න මේ. නෑ ඔය බොරු. යාලා අර මට කෝල් කරානේ. මෙයා ඒ කෝල් එක ඇවිල්ලා විනාඩි 10කට 15කට විතර පස්සේ මෙයා මට ආයෙ කෝල් කරා. කෝල් කරලා මට කිව්වා ප්‍රොපර්ටිස් හැම එකක්ම එයාගේ නමට ට්‍රාන්ස්ෆර් වෙන්න ඩොකියුමන්ට්ස් හදන්න කියලා. මේක කියන්නේ බොරු. දෙන්න හිතන මොන සමතලා වෙන්න. කෝල් එක. කාගෙන්ද ඔය කෝල් එක එන්නේ? ලවුඩ් ස්පීකර් දාන්න කියන්නේ. ලවුඩ් ස්පීකර් දාන්න කියන්නේ. ස්පීකර් දාලා කතා කරමු. ස්පීකර් දානවා. ස්පීකර්. හලෝ කවුද මේ? මම නැෂනල් බැංක් එකේ මැනේජර් කෙනෙක්. ඔබතුමාට ස්තුති කරන්න තමයි කතා කරේ. 9 කෝටි 99 ලක්ෂයක්. ඇත්තටම මහත්තයෝ මම අඤ්ඤං වෙලා ඉන්නේ. අශේන් මහත්තයා කාට හරි ලෝන් එකක් ඕනේ නම් කෙලින්ම මං ගාවට එවන්න. නෑ මේ මගේ සල්ලි කාටවත් ලෝන් දෙන්න නෑ. තමුසේ කවුද ඔය? එහෙම කියන්න. තමුසේගේ අම්මගේ අප්පගේ දේපලද මේවා? මේ වශයෙන් මහත්තයාගේ.
තියපන් විඩියෝ ෆෝන් එක. හලෝ මුට මාමේ සේරම කරන්නේ මුට මාමා මේ බොස් ලහගන්න හරිද මම මෙයාට කිව්වා බොස්ලට වංචා කරන්න එපා කියලා හරිද බොක්සින් චැම්පියන් මොකක්ද මම කිව්වා එයා කිව්වා එයානේ රිස්ක් එක ගන්න එයානේ කෙල්ල යාලු කරගන්නේ එයා තමයි මේ ඔක්කොම ප්ලෑන ගහන්නේ මේ දේපල මොකටද මේ කොහෙවත් යන මේ පල්ලන්ට දෙන්නේ එහෙම දෙන්න මට පිස්සුද කියලා මේ මට පිස්සු නෑ මම එහෙම කිව්වේ නෑ මෙයා මට කිව්වා මේ 50යි මිටි දෙකක් අරන් ඔයාලා දෙන්නගේ මුණට දමල ගැහුවට පස්සේ බල්ලෝ වගේ මෙහෙම නපුට වනලා අරගෙන යයි කිව්වා නෑ බය වෙන්න එපා මං ආවනේ මාත් ඉතින් ලව් කරන්න ගියාම කෙලවරක් සීමාවක් නැහැ බොසා මට දෙන්නකෝ බෝලේ පොඩ්ඩක් ප්ලේ කරන්න එයා බලාගනි ධනවංශ කියන්නේ ඉක්මනටම ඔක්කොගේ අපේ නම කියලා මෙයාලට කියවන්න අවශ්‍ය නැහැ මං ආවා කෝදෙනෝ ෆයිල් මං අස්සම් කරන්න තාත්ති Tony, මගේ දුව වෙනුවෙන් මං තමුන්ට මගේ දේපොළ සේරම ලියලා දෙනවා. Tati, what's this? දුව දේපොළ වනලාක සල්ලි වලට ගන්න පුළුවන්. ඒ දුවෙක් කියන්නේ ගෙදරට ගෞරවයක්. ඒ ගෞරවය නැති වුණොත් ආයේ කවදාවත් ඒක ගන්න බෑ. Mr. Dhanavansha, මොකක් සංගරන්න අවශ්‍ය නැහැ. Anyway, පටන් ගන්න. යමු. කල් හැංගි ඇති. යමු. යනවා. මං ආයේ තාත්ති කියන දේවල් විතරමයි කරන්නේ. Promise? දුව මේ කොල්ලට කැමතිද? තාත්ති. දුවගේ මට පොඩි සපෝට් එකක් ඕන. ඔය ඉතින් ඕන කෙනෙක් හිතන දේවල් මට ඇහෙනවා. බලන්න එපා තාත්තගේ දුවගේ ආදරේ. දුව අපි දැන් මේ යම් අපේ කවුරුවත් නෑ බෑනා ඉන්නේ ඔය බෑනේ දොයි ඇයි ඔයාට මාව පේන්නේ නැද්ද මේ ඉන්නේ මාමන්නේ මමනේ බෑනා තෝරු මෝරු අස්සේ හාල් පාරුවන් හාල් පාරුවෙක් නෙමෙයි හාල් මැස්සෙක් හරි අයිෂේ දෙපැත්තම හාල්නේ යම් මාමණ්ඩිගේ වැඩ තව දන්නේ උඹ එන්නනම් වෙන්න ඉන්න බෑනෝ මං ළඟදී